හරි පුතේ මේ හැමෝටම රයිස් යන දාන්න බලන්න මම වැහෙනවද කියලා චුට්ටක් හැමෝටම අධික වර්ෂාපතනයේ ළමයි චුට්ටක් රයිස් යන දාන්න බලන්න වැහෙනවද කියලා අනේ හරි 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 අපි වැඩේ ආරම්භ කරමු ළමයි හරි අයිබෝන් පුතේ හැමෝටම අද අපි මේ වැඩසටහනක් ආරම්භ කරා ඒ තමයි මේ පාර සාමාන්‍ය පෙළ ලියන අපේ දරුවන්ට දවසේ ප්‍රශ්නය කියලා තමයි වැඩසටහන නම් කරේ. මම පොඩි හැඳින්වීමක් කරන්නම් ඈ. හරිද? චුට්ටක් මේ මට චුට්ටක් මේ හැඳින්වන්න කලින් පොඩි රයිස් ලෑන් එකක් ඕනේ ඕගොල්ලන්ගේ. මොකද මට පොඩ්ඩක් මේ අඳුර ගන්න ඕනේ දැන් කතාව චුට්ටක්. හරි. දැන් පොඩක් ওই තියෙන රයිස් ලෑන් ටික අයින් කරා නම් හොඳයි නේද? හරිද? හරි. පොඩ්ඩක් අපි කතා කරමු විනාඩි 5ක් විතර පොඩ්ඩක් මම මේ අහන ප්‍රශ්නට උත්තර දෙන්න චුට්ටක්. අදම මගේ පන්තියට මාවම දැකලා අදෙන් එන ළමයි ඉන්නවද? රයිස් ලෑන් එක දාගෙන යන්න බලන්න චුට්ටක්. එහෙම ඉන්නවද කියලා බලන්න. දාගෙන යන්න ඉන්නව නම් ඈ. හරිද? එතකොට මේ වැඩේ ලේසියිනේ. හරි. හැංගෙන්න ඕනේ නැහැ නේ. හරි. හරි. එතකොට මේ හරි. එතකොට මම වැඩේ ගැන චුට්ටක් පැහැදිලි කිරීමක් කරන්නම් පුතේ. පොඩ අහගන්නකෝ. ඒ තමයි මෙන්න මෙහෙම. මේ පාර සාමාන්‍ය පෙළ ලියන අපේ දරුවන්ට අපි පටන් ගත්ත පොඩි වැඩසටහනක්. ඒ තමයි ඒක නම් කරේ දවසේ ප්‍රශ්නේ කියලා. හරි. එතකොට මේක එහෙම නමක් දාන්න හේතුව තමයි මේක මේ අපි අද සිකුරාදා මේක ආරම්භ කරා වුණාට මේක හැමදාම පැය අපේ වැඩේ යනවා. හැමදාම කිව්වට ඒක අපි මුලදී සතියේ දවස් 3ක් ඔව් 4ක් බෙදාගෙන මම වැඩේ කරනවා පැය. එතකොට මේ එකට ගෲප් එකට මම ලින්ක් එක දානවා. එතකොට අනිවාර්යෙන් හැමෝම සහභාගී වෙන්න. එතකොට මේකේ වෙන්නේ කොහොමද වැඩේ මොකක්ද? මේකේ මූලිකම දේ තමයි පාස් පේපර්ස් සාකච්ඡා කිරීම තමයි මේ වැඩසටහනේ තියෙන්නේ. ඊට අමතරව ළමයි කහන ප්‍රශ්නයක් සර් එතකොට පාස් පේපර්ස් විතරද කරන්නේ? මොඩල් පේපර්ස් කරන්නේ නැද්ද? නෑ කරනවා. ඉන්නකො ළමයි ඔක්කොම එකපාර කරන්න බෑනේ. හරිද? එතකොට මේ පාස් පේපර්ස් වගේම මොඩල් පේපර්ස් උත් පුතේ මම ඕගොල්ලන්ට අනිවාර්යෙන් කරලා දෙනවා. පැහැදිලිද කතාව? ඒක ඉරහඳ වගේ විශ්වාසයි. පැහැදිලිද රයිට්? එතකොට ඊළඟ කතාව තමයි එතකොට මේ වැඩේ යන්න පිළිවෙල කොහොමද? එතකොට මෙහෙම පුතේ වයින්නේ. දැන් මම අද දවසේ සාකච්ඡා කරන්න තෝරගත්තේ පරිමිතිය වර්ගඵලයේ මිනිතය තේමාව යටතේ. හරිද? එතකොට මේ මිනිතේ තේමාව යටතේ පරිමිතිය වර්ගඵලයෙන් පටන් අරගෙන මම ඒක ඉවර කරනවා. ඉවර කරන්නේ කොහොමද? දැන් දන්නවා මිනිතේ තේමාව යටතේ විභාගයට ලැබෙනවා පරිමිතිය වර්ගඵලයේ වගේම ඊට පස්සේ අනිවාර්ය ප්‍රශ්නයක් තමයි පුතේ පරිමාව සම්බන්ධව. හරි? පෘෂ්ඨ වර්ගඵලය. හරි? එතකොට අන්න දැන් අද අපි කතා කරනවා පරිමිතිය සම්බන්ධව ප්‍රස්ට් පේපර් එකේ ව්‍යුහගත රචනා B කොටසේ. B කොටසේ ලැබෙන ප්‍රශ්නේ තමයි පරිමිතියයි වර්ගඵලයයි තල රූපවල. හරි? ඊට පස්සේ දෙවෙනි පත්‍රයට මිනිතේ තේමාව යටතේ ලැබෙනවා ඝන වස්තුවල පෘෂ්ඨ වර්ගඵලය හා පරිමාව. වැඩි වශයෙන් පරිමාව තමයි විභාගයට බලපාන්නේ. පැහැදිලිද? එතකොට මේ එහෙම ආපුහාම එතකොට මම මිනිතේ තේමාව තමයි ඉස්සෙල්ලාම වැඩේ පටන් අරගෙන යන්නේ. පැහැදිලිද? එතකොට මේ අද මම තෝරගත්තේ මිනිතේ තේමාව යටතේ අපි වැඩේ ආරම්භ කරන්න බෑ මුල ඉඳන්. එතකොට තල රූපවල වර්ගඵලය හා පරිමාව තමයි අපේ කතාව අද. පැහැදිලිද? හරි. එතකොට මේ දැන් අපි පාඩම ආරම්භ කරද්දී දැන් මුල ඉඳන් මේ පුනරීක්ෂණය වුණාට ළමයින්ට මුල ඉඳන් හැම කාරණාවක්ම පැහැදිලි වෙන විදිහට උගන්වන එක තමයි මේකේ විශේෂත්වය.
නැත්නම් දැන් ගුරුවරු කරනවනේ පුනරීක්ෂණ ඕන තරම් මම විතරක් නෙවෙයිනේ ගුරුවරු විදිහට කරන්නේ. පුනරීක්ෂණ තව තව ගුරුවරු කරනවා පුතේ. පැහැදිලිද? එතකොට දැන් මේක අනිත් පන්ති වලට වඩා වෙනස් වෙන කතාව මොකද්ද? වෙනස් වෙන කතාව තමයි මම ඔයාට තියරිත් එක්ක තමයි මේක ආවරණය කරන්නේ. ඒතර අපිට කිසිම හදිසියක් නැහැ. මම ඉක්මනට ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න ඕනේ කියලා එහෙම එකකුත් නැහැ. ලස්සනට වැඩේ මම ඔයාට කරගෙන යනවා පුතා. පැහැදිලිද? එතකොට ඔයා පළවෙනි පාර විභාගෙ ලිව්වත් දෙවෙනි පාර විභාගෙ ලිව්වත් ප්‍රශ්නයක් කරගන්න එපා. ඒතර ඔයාට මේකේ මුල ඉඳන් ලස්සනට වැඩේ කරගෙන යන්න පුළුවන් වෙනවා. හැබැයි අංකයකට වැඩේ ඇවිල්ලා පැහැදිලි ඔයා ලස්සනට වැඩේ කරගෙන ගියොත් ඔයාට මේකෙන් හොඳ මැච් එකක් ගහගන්න පුළුවන්. ඊට අමතරව අපේ තියරි පන්තිය තියෙනවා. තියරි පන්තිය 6 අඟහරුවාදා තියෙන. අඟහරුවාදා තේරි පන්තියට සහභාගී වෙන්න පුළුවන්. ඒතර තේරි පාඩම් ටික ඉගෙනගෙන යන්න පුළුවන්. ප්‍රශ්න පත්‍ර පන්තියක් තියෙනවා. ඉතින් ඔහොම වැඩ ටික කරගෙන යන්න. පැහැදිලිද? ලස්සනට වැඩේ කර කොට දාගන්න කිය හැකියි. පැහැදිලිද? හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. හරි. එහෙනම් ඔන්න මේ වැඩේ පටන් ගන්න තියෙන්නේ පුතා. හරි. එහෙනම් ඔන්න අපි වැඩේ පටන් ගමු. මම මේ PDF එකක් දැම්ම කලින්. හරිද? ගෲප් එකට දැම්ම. ඒකේ පාස් පේපර්ස් ටිකක් තියෙනවා. මම ඊට කලින් පොඩි වැඩක් පටන් ගන්න මෙන්න මෙහෙම එකක්. චුට්ටක් අහගන්න ඕක කතාව. හරි. පුතේ මේ අපිට වැදගත්ම දේ පරිමිතිය කියන්නේ මොකක්ද කියන එක ඉස්සෙල්ලාම පැහැදිලි කරන්නම්කෝ. මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් ඈ පරිමිතිය කියන එක. ළමයි මේ මම සමචතුරස්‍රයක් ඇඳලා තියෙනවා. මම මුලින් ඉඳන් පටන් ගන්න වැඩේ ඈ. මම මේ පාදයේ සෙන්ටිමීටර 7යි කියලා ගන්නම්කෝ. එතකොට අපි දන්නවා සමචතුරස්‍රයක පාද හතරම දිගින් සමාන නිසා පුතේ මට මෙන්න මේ පාදයට සෙන්ටිමීටර 7යි කියලා දාගෙන මේකත් සෙන්ටිමීටර 7යි මේකත් සෙන්ටිමීටර කියලා 7යි දාගන්න පුළුවන් නේ. හරි. දැන් පරිමිතිය කියන්නේ මොකද්ද? ඕනෑම තල රූපයක මේ වටේ දිගවල් වල කියන්නේ වටේ දාර සියල්ලන්ගේම දිගවල් වල එකතුව තමයි පුතා අපි කියන්නේ පරිමිතිය කියලා. ඕනම තල රූපයක පිටත රේඛා සියල්ලන්ගේම එකතුවෙන් ලැබෙන්නේ පරිමිතිය. දැන් එතකොට ඒක මොන රූපයක් වුණත් ප්‍රශ්නයක් නෑ. ඒකට අපිට පරිමිතිය සෙවීමට අවශ්‍ය සූත්‍ර ටිකක් තියෙනවානේ. ඒ සූත්‍ර ලැබෙන්නේ මෙන්න මේ තල රූප වල විතරයි අපිට. හරිද? විවෘතය. ඔයා මතක තියාගන්න ඕනේ මේ පාඩමේ ගාන හදනවා නම් මම මේ කියන තල රූප වල පරිමිතිය සම්බන්ධව සූත්‍ර ටික මෙන්න මේ ටික පුතේ අහගන්න. එකක් මෙන්න මේ වෘත්තයක පරිමිතිය. අර R වෙච්ච වෘත්තයක පරිමිතිය වුණු සූත්‍රය තමයි 2πr. ඔක මතක තියාගන්න ඕනේ. මෙතන 5 කියන්නේ වෘත්තේ අරය. ඊට පස්සේ sorry 5 කියන්නේ 7න් 22යි R කියන්නේ වෘත්තේ අරය. පැහැදිලිද? right. ඊළඟට මේ මෙන්න මේක වෘත්තයෙන් භාගයකට අපි කියන්නේ අර්ධ වෘත්තයනේ. හරි. අර්ධ වෘත්තයක පරිමිතිය හැදෙන්නේ නිකන් නෙමෙයි පුතා. මෙන්න මේ කෑල්ලට කියනවා ඡාපදිග කියලා. ඊට පස්සේ මෙන්න මේකට විස්කම්බය. ඕකනේ කතාව. අරය R කියලා ගත්තොත් ඒ වගේ දෙගුණයක් වෙනවා පුතා විස්කම්බය. ඒ කියන්නේ 2R. ඊළඟට මෙන්න මේකට අපි කියන්නේ ඡාපදිග කියලානේ. එතකොට අර්ධ වෘත්තයක පරිමිතිය හැදෙන්නේ විස්කම්බයට ඡාපදිග එකතු වෙලා. හරිද? එතකොට අර්ධ වෘත්තයක ඡාපදිග හොයන සූත්‍රය තමයි 2πr වැඩි කිරීම වෘත්තයෙන් භාගයක් නේ මෙතන තියෙන්නේ. එහෙනම් ඕනම එකක් භාගයක් කරන්න අපි කරන්නේ දෙකෙන් එකෙන් ගුණ කරන එක. පැහැදිලිද සීන් එක? right. ඊට පස්සේ ඔන්න ඕකෙන් අපිට ගන්න පුළුවන් මේකට එකතු කරන්න ඕන විස්කම්බය. දැන් 2πr වැඩි කිරීම දෙකෙන් එකෙන් කියන්නේ චෝටි පුතා මෙන්න මේ අර්ධ වෘත්තයේ ඡාපදිග අන්න ඒකට චෝටි පුතේ වා එකතු කරන්න ඕනේ මේකේ විස්කම්බය. විස්කම්බය කියන්නේ 2R. ඔන්න ඕකෙන් ලැබෙන්න ගන්න පුළුවන් මට අර්ධ වෘත්තයක මුළු පරිමිතිය. පැහැදිලිද සීන් එක? right. ඒක හරි. ඊට පස්සේ මෙන්න මේක මේ පරිමිතිය සම්බන්ධව මම කියයන්නේ මේ ඔක්කොම ටික රිවිෂන් එකක් විතර මතක් කරනවා. ඊට පස්සේ අපි දැන් මේකෙන් ගණන් හදන්න යන්නේ. හරි? අරේ R වෙච්ච මෙන්න මේ තියෙන මේ හැඩයට කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා පුතේ. හරි? ඒතර අපි ගන්නම් කෝණය θ කියලා මේක. අරේ R. ඒතර කේන්ද්‍රික ඛණ්ඩයක ඡාපදික සෙවීමට තමයි සූත්‍රය තියෙන්නේ. අමතර දේ මුළු පරිමිතිය ඕනනම් මම ඒ ඡාපදික හොයන සූත්‍රයට ඒ කියන්නේ ඡාපදිකට මෙන්න මේ අරේ කොටස් දෙක එකතු කරාම තමයි කේන්ද්‍රික ඛණ්ඩයක මොන මිතිය ලැබෙන්නේද? පරිමිතිය ලැබෙන්නේ. පැහැදිලිද මම මේ කිව්වද? එතකොට ඔයා මේ ගන්නෙ කොහොමද? 2πr වැඩි කිරීම 360න් කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය. හරි? මේකට එකතු කරන්න ඕනේ අරේ කොටස් දෙක. දැන් මේකත් R නම් මේකත් R වෙන්න එපා. ඒතර 2R. එතකොට ඔයාට පරිමිතිය ප්‍රශ්න සම්බන්ධව එන්න පුළුවන් සූත්‍ර ටික මෙන්න මේ ටික විතරයි. හරි? මේ ටික බලා මතක තියාගන්න ඕනේ. ඔයා මේ ගාන මේ ලකුණු 10 ගන්න නම් මේ ප්‍රශ්නේ ඔයා පරිමිතිය සම්බන්ධව අහන ප්‍රශ්නට උත්තර ලියන්න මේ තුන මතක තියාගන්න ඕනේ. කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය සෙවීම, වෘත්තයක පරිමිතිය සෙවීම, අර්ධ වෘත්තයක පරිමිතිය සෙවීම. ඔය ටික මතක තියාගන්න ඕනේ පුතේ. පැහැදිලිද? right. ඊළඟට වර්ගඵලය. දැන් ඔන්න තමයි කේස් එක. දැන් මෙතන වැඩි හරියක්ම ගේම් එක හැදෙන්නේ වර්ගඵලයෙන් ළමයි. පරිමිතියෙන් නෙමෙයි ඈ. දැන් ඔය ප්‍රශ්න බලන්න ඔයා පොඩ්ඩක් පරීක්ෂා කරපුවාම ඔයාට තේරෙනවා වැඩි වශයෙන් ප්‍රශ්න නිර්මාණය වෙන්නේ වර්ගඵලය සම්බන්ධව. ඇයි ඒ? ඉතින් වර්ගඵලයේනේ සූත්‍ර ගොඩක් තියෙන්නේ පුතේ. පරිමිතියනේ මේ තුන විතරයි තියෙන්නේ. ඇයි පරිමිතියේ concept එක ක්‍රමවේදය තමයි වටේ දිගවල එකතුව. ඉතින් ඕකට ආයි සූත්‍රයක් ඕනේ නැහනේ. වටේ දිගවල ටික හොයාගන්න අවශ්‍ය සූත්‍ර තුන තමයි මේ තියෙන්නේ. පැහැදිලිද කිව්වද? ඒතර දැන් වර්ගඵලය තමයි ඊළඟ කතාව තියෙන්නේ. චුට්ට බලන්න බෝඩ් එක දිහා. හරි අහගන්න. දැන් ඔන්න මේ
ඊළඟ කතාවට එමුකෝ අපි බලාගන්න ඈ. හරි. ඔන්න දැන් වර්ගඵලය සම්බන්ධව. හරි. ඔන්න වර්ගඵලය සම්බන්ධව මෙන්න මේ දැන් තලරු මම මේ මතක් කරන්න යන්නේ අද දවසේ අපි පළවෙනි දවසේ දැන් පාඩම පටන් ගන්නකොට මේ. ඒතර මම මේ ලියන සූත්‍ර ටික ඔයා මතක තියෙන්න ඕනේ. හරි. එක ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය. මම මුල ඉඳන් මේ රිවිෂන් එකක් විතර යන්නේ බලන්නකො ළමයි. හරි. මේක අපි ගමුකෝ 10යි සෙන්ටිමීටර් කියලා. මම මේ ගණන් වලින් පැහැදිලි කරන්නම්. මේ ගමුකෝ අපි 5යි සෙන්ටිමීටර් කියලා. ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය හැදෙන්නේ දිග පළලින් ගුණ කරලා පුතේ. හරි? දිග 10යි සෙන්ටිමීටර් නම් පළල 5යි සෙන්ටිමීටර් නම් 10 වරක් 5 50යි වර්ග සෙන්ටිමීටර්. මේ ඍජුකෝණාශ්‍රයක වර්ගඵලය වෙන සූත්‍රය. ඊට පස්සේ අපිට තියෙනවානේ සමචතුරස්‍රය. සමචතුරස්‍රයක වර්ගඵලය ගන්නේ මේ ගමු 10යි සෙන්ටිමීටර් කියලා. එහෙනම් මේ පාදයට සෙන්ටිමීටර් 10යි. සමචතුරස්‍රයක වර්ගඵලය හැදෙන්නේ පැත්තක දිග පැත්තක දිගෙන් ගුණ වෙලා පුතේ. හරි? 10 වරක් 10 100යි වර්ග සෙන්ටිමීටර්. පැහැදිලිද මම මේ කිව්වද? හරි. ඔන්න ඒකත් හරි. ඊට පස්සේ මම මේ ලියන තල රූප ටික ඔයා පොනම පොතක ෂෝට් නෝට් එකක් හරි ගහගෙන මතක තියාගෙන ඉන්න පුතේ. මේවා වැදගත් ඈ. ඉතින් විභාගයට අනිවාර්යෙන්ම ඔය තල රූප තමයි. දැන් මේක මෙහෙමනේ කතාව. දැන් මේක පරිමිතිය වර්ගඵලයේ කතාවට නොවුනත් ඔයා දන්නවා දෙවෙනි පාර්ට් එකේ වර්ග සමීකරණ ගාන නිර්මාණය වෙන්නේ තල රූපයක වර්ගඵලය ආශ්‍රිතව. එතන එතෙන්ටත් මේක අවශ්‍යයිනේ. මම මේ ලියන තල රූප වල වර්ගඵලය. පැහැදිලිද? ඔය ගේම ගහගන්න ඕනේ. හරි? ඒතර ඒ කතාව හරියට සරලව තේරුම් අරගෙන ගේම ගහගෙන යන්න. දැන් මම මේකෙන් මම මේ නොමිලේද කරන්නේ මේ වැඩේ. උඹලට වටිනාකමක් තියෙන්න ඕනේ මේකේ. හරි? නේ? මේ වැඩේ ගුණාත්මක භාවයක් තියෙනවා. මම වැඩේ ලස්සන කරනකොට ඔයාලත් මේක මහන්සියලා වැඩේ ඉගෙනගෙන යන්න ඕනේ. හරි? අද එනවා ඊළඟ සතියේ එන්නේ ඊළඟ එහෙම බෑ ඉතින් මේ වැඩේ කරන්න. ඉතින් මමත් එහෙම කරන්නේ නැහැ නේ. ඔයත් එහෙම කරන්න එපා. පැහැදිලිද? රයිට්. ඔන්න ත්‍රිකෝණයක වර්ගඵලය හැදෙන්නේ මෙහිමයි චුටි පුතේ. මම මේ පාදයේ සෙන්ටිමීටර 12යි කියලා ගන්නම්. මේ පාදයේ සෙන්ටිමීටර 7යි කියලා ගන්නම්කෝ. ළමයි මෙන්න මේකට කියනවා ත්‍රිකෝණයේ ලම්බ උස. ශීර්ෂයක ඉඳන් පාදයේ ඉදිරි පාදයකට අඳින ලම්බක රේඛාවට අපි කියන්නේ ලම්බ උස කියලා. ඒ ලම්බ උස කියලා සෙට් වෙන පාදයට අපි කියන්නේ ආධාරක පාදය. එතකොට ත්‍රිකෝණයක වර්ගඵලය ගන්නේ කොහොමද? දෙකෙන් එක ගුණ කිරීම ආධාරක පාදයේ සෙන්ටිමීටර 12යි ලම්බ උස පුතේ සෙන්ටිමීටර 7යි. දැන් ඕක ගුණ කරලා සුළු කරලා ගන්න තියෙන්නේ ඈ. දෙකේවා 1යි දෙකේවා 6යි. මේ 6 මේ 7ෙන් ගුණ වෙන 6 වරක් 7 42යි වර්ග සෙන්ටිමීටර්. මේ ඇවිල්ලා කාගේ වර්ගඵලයේද? ත්‍රිකෝණයක වර්ගඵලය. පැහැදිලිද කියන්නේ? ඔය 63 මතක තියන්න මූලික දේවල්නේ. මේවා 7 පන්තියේදී මේ කටේ පන්තියේ දෙන එක. මේ පොඩි පන්තිවල දේවල් තමයි මේ අහගෙන මතක් කරලා යන්නේ ඈ. හරි. අපි තාම ආවේ නැහැ ගානට හද දැන්. හදමු තව ටිකකින්. ඔන්න ඊට පස්සේ මෙන්න මේක මතකද? මේකට අපි කියන සමාන්තරාශ්‍රය කියලා. දැන් සමාන්තරාශ්‍රයක වර්ගඵලය ගන්නේ කොහොමද? පුතා සමාන්තරාශ්‍රයක වර්ගඵලය ගන්න මෙන්න මෙහිමයි. මම මේ පාදේ ගන්නම්කෝ සෙන්ටිමීටර 8යි කියලා. මේ පාදේ ගන්නම්කෝ සෙන්ටිමීටර 12යි කියලා. සමාන්තරාශ්‍රයක වර්ගඵලය ගන්න පුතේ ආධාරක පාදයේ ගුණ කරන්න ඕනේ ලම්බ උසෙන්. ලම්බ උස කියන්නේ සමාන්තර පාද දෙක අතර තියෙන සිරස් උසට. පැහැදිලිද කියන්නේ හරි. එතකොට ආධාරක පාදය සෙන්ටිමීටර 12යි ලම්බ උස සෙන්ටිමීටර 8යි. 12 වරක් 8 96යි වර්ග සෙන්ටිමීටර්. මේ ඇවිල්ලා සමාන්තරාශ්‍රයක වර්ගඵලය. පැහැදිලිද කතාව? ඊළඟට මෙන්න මේ හැඩයට මොකක්ද කියන්නේ? මේ මතක් කරලා යනවා මේ තල රූප ටික අවශ්‍ය ටික මේ. මේකට අපි කියන්නේ චොටි පුතා ත්‍රපීසියමක් කියලා. මේ ත්‍රපීසියමනේ. ත්‍රපීසියමක වර්ගඵලය හදන්නේ කොහොමද? හොයන්නේ කොහොමද? මේ බලන්න කතාව. ළමයි සමාන්තර පාද දෙකක් පේනවා නේද ත්‍රපීසියම යාට? අන්න ඕක හඳුරගන්න ඉස්සෙල්ලාම. මම මේ පාදේ ගන්නම්කො සෙන්ටිමීටර් 8යි කියලා පුතේ. මේ පාදේ ගන්නම්කො සෙන්ටිමීටර් 12යි කියලා. මම මේ පාදේ ගන්නම්කො සෙන්ටිමීටර් 5යි කියලා. හා හරි. ඔයාලට මෙන්න මේ පාදෙකුත් දෙනවා ළමයි. අන්දන්න දෙන්නේ, රවට්ටන්න දෙන්නේ. මේ පාදේ 6යි කියලා ගමුකෝ අපි. එතකොට මට මේ පාද වැඩක් නැහැ. මට ත්‍රපීසියමක වර්ගඵලය සෙවීමට වැදගත් වන පාද තුනයි. එකක් මොකද්ද? සමාන්තර පාද දෙකයි. ඒ සමාන්තර පාද දෙක මැද්දෙන් අදින ලම්බ උසයි. ඔය පාද තුන දන්නවනම් ඕනම ත්‍රපීසියමක වර්ගඵලය හොයන්න පුළුවන්. මේ ඉතිරි පාද දුන්නොත් ඒවා දෙන්න ඔයාව නොමග අරින්න ගානේ. පැහැදිලිද කියන්නේ ඒවා තේරුම් ගන්න. පැහැදිලිද රයිට් හරි. බලා ගන්න. එහෙනම් ඔයා කොහොමද ත්‍රපීසියමක පුතේ වර්ගඵලය ගන්නෙ? කතාව සරලයිනේ. මෙන් අහගන්න. ත්‍රපීසියමක වර්ගඵලය ගන්න ඒවා සූත්‍රය ලියනවා දෙකෙන් එක. ඔන්න අර ත්‍රිකෝණයක වර්ගඵලය වගේ දෙකෙන් එක දානවා ඉස්සරහට. දෙකෙන් එක ගුණ කිරීම සමාන්තර පාද දෙක එකතුව. මේ බලන්න. එක පාදයක් සෙන්ටිමීටර් 8යි අනෙක් පාදයේ සෙන්ටිමීටර් 12යි. මේ සමාන්තර පාද දෙකේ එකතුව ගුණ කරනවා පුතේ ඒ අතර ලම්බ උසෙන්. එහෙනම් කීයද? සෙන්ටිමීටර් 5යි. දැන් ඕක සුළු කරහල්ලකෝ පුතේ. හරි? දෙකෙන් එක ගුණ කිරීම 12යි 8යි එකතු කරාම පුතේ 20යි සෙන්ටිමීටර්. ඒ ගුණ කිරීම 5යි සෙන්ටිමීටර්. හරිද? ඔය කැපෙනව කපන්න. දෙකේව 1යි දෙකේව 10යි 10 වරක් 5 50යි.
50යි වර්ග සෙන්ටිමීටර. ඔන්න ඕකඩි සීන් එක මේකේ තියෙන. පැහැදිලිද? එතකොට ඔය තියෙන්නේ සරල රේඛීය තල රූප ටික. විභාගයට එන්න පුළුවන්. පැහැදිලිද කියන දේ හරි. ඔය ටිකට එන්න පුළුවන් කතාව හරි. ඊළඟට මෙන්න මේ ටික. දැන් මේ මම මතක් කරගෙන යනවා හරි. ඊළඟට වෘත්තයක. වෘත්තයක වර්ගඵල හොයන්නේ කොහොමද? මෙන්න මෙහෙමයි. අපි ගමුකෝ අරේ සෙන්ටිමීටර 7යි කියලා. පුතා වෘත්තයක වර්ගඵලය හොයන සූත්‍රය තමයි 5r වර්ගය. අමතක කරන්න එපා. වෘත්තයක පරිමිතිය හොයන්නේ 2πr වලින් වෘත්තයක වර්ගඵලය හොයන්නේ 5r වර්ගයෙන්. ඔක අමතක වෙනවා ඕගොල්ලන්ට. ඔය අහුවාම එක එක ඒවා කියන්නේ. වෘත්තයක වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා අහුවොත් ඔයාලා කියන්නේ සර් 2πr වල. පිස්සුද? ඒ පරිමිතියනේ. ඒක වෘත්තයක වර්ගඵලය හොයන සූත්‍රය තමයි මේක. 5r වර්ගය. පැහැදිලිද? හරි. එතකොට කොහොමද දන්නේ? 5 කියන්නේ 7න් 22යිනේ. සමහර අවස්ථාවලදී පුතේ 5 වෙනුවට 3.142 ආදේශ කරනවා. ඒක ඒ ගානේ කිව්වොත් විතරයි ගන්නෙ. හැම වෙලේම අපි ගන්නේ 7න් 22. මොකද සුළු කරන්න ලේසි. ඒ කියන්නේ දෙන්නේ අපිට. අරේ 7යි. එහෙනම් r වර්ගය නිසා 7 ගුණ කිරීම 7යි. මේ 7ට මේ 7 කැපෙනවා. ඒතර 22 ගුණ කිරීම 7යි. 22 ඒවා 7ක් කියන්නේ පුතා 154යි. ඔන්න ඒක හරිනේ. පැහැදිලිද? ඔන්න වෘත්තයක වර්ගඵලය. පැහැදිලිද? හරි. ඊට පස්සේ මේ මෙන්න මේක මම මෙතන අඳින්නම් ඈ ඊට තියෙන විදිහට හරිද? අර්ධ වෘත්තයක්. අර්ධ වෘත්තයක් කියන්නේ වෘත්තයකින් භාගයක්නේ. මම ගන්නම් සෙන්ටිමීටර 7යිම කියලා. ළමයි වෘත්තයක වර්ගඵලය හැදෙන්නේ සූත්‍රයේ 5r වර්ගයෙන් නම් අර්ධ වෘත්තයක වර්ගඵලය හොයන්න දෙකෙන් එකෙන් ගුණ කරන්න එපා පුතේ. හරි. එතකොට 5 කියන්නේ 7න් 22යි. එතකොට r වෙනුවට දාන්නේ 7 ගුණ කිරීම 7යි. එක ගුණ කිරීම දෙකෙන් එකයි. පැහැදිලිද කෙනා? එතකොට මේ 7ට මේ 7 කැපෙනවනේ. එතකොට ආයෙත් කැපෙනව හොයන්න. එකපාර උත්තර ගුණ කරන්න යන්න එපා. තව කැපෙනව හොයන්න තියෙනවා. දෙකේවා 1යි දෙකේවා 11යි. 11 වරක් 7 ඇවිල්ලා 77යි වර්ග සෙන්ටිමීටර්. පැහැදිලිද කතාව? ආන්නේ ඒකත් හරි. දැන් මේ සූත්‍ර ටික පුතා උඹලා ඔළුවේ තියෙන්න ඕන දේවල්. මම මේ නැවත පුනරීක්ෂණයක් කරන්න වාට මෙන්න මේ ටික මතක් කරනවා. පැහැදිලිද? හරි. ඊළඟට තව එකක් තියෙනවා පුතේ. ඒ තමයි මේ අර්ධ වෘත්තය. චුට්ටක් බලන්න මම මෙතන මේ ටික මකන්නම්කෝ. අර්ධ වෘත්තයක වර්ගඵල හොයන්නේ කොහොමද? මෙන් අහගන්න කතාව. හරි. අර්ධ වෘත්තයක වර්ගඵලය හැදෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩය අර්ධ වෘත්තය හරිනේ. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හැදෙන්නේ මෙන්න මෙහෙමයි. මම නිකන් ගන්නම්. හරි. අරේ සෙන්ටිමීටර 7යි කියලා ගන්නම්. කෝණය ගන්නම් අංශක 45යි කියලා. රයිට්. කොහොමද වර්ගඵලය ගන්නෙ? දැන් මේමනි සූත්‍රය මතක තියාගන්න. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන සූත්‍රයේ 5r වර්ගයේ වැඩි කිරීම 360න් කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අංශක කීයද පුතා 45යි. පැහැදිලිද? හරි. දැන් ඕක ලිව්වට පස්සේ මේකේ තියෙන දේවල් ඕකට ආදේශ කරලා උත්තරේ සුළු කරන්න විතරනේ තියෙන්නේ. ඒතර 5 කියන්නේ 7න් 22යි. r කියන්නේ 7 ගුණ කිරීම 7යි. ඊට පස්සේ පුතේ 45 ඒවා 1යි 360ට 45 ඒවා කීයද 8යි. ඔය 45 ගුණ කරලා බලන්නකෝ 8ෙන්. 8 වරක් 5 40න් බිඳුව දානවා ඉතිරි කීයද 4ක් 8 වරක් 4 32යි 4යි 36යි 360 එනවනේ. ඒ කියන්නේ එතකොට එන්නේ 8ෙන් 1යි. දැන් කැපෙනවා කපන්නකෝ 7ට 7 කැපෙනවා. දෙකේ ඒවා 11යි දෙකේ ඒවා 4යි. ඊට පස්සේ වෙන කවුරුත් මට පේන විදිහට කැපෙන්නේ නැහැ ඔතනින් එහාට නේ. එහෙනම් ಗುಣ කරන්න ඊට පස්සේ කැපෙන්නේ නැත්නම් ಗುಣ කරලා ඉතුරු කරන්න සුළු කරන්න දශම සංඛ්‍යා වලට 11 වරක් 7 77යි 77 4ෙන් බෙදුනහම එන උත්තරේ තමයි ගන්නෙ. පැහැදිලිද? කියන්නේ ඕකනේ කතාව. හරි. මම මේ කතා කරේ ඔයාට මේ පාඩමට අපි දැන් කරන කොටසට අවශ්‍ය වන සූත්‍ර ටික සහ සුළු කරන විදිය ගැන තමයි පුතාලට මම පෙන්නුවේ. පැහැදිලිද? කියන්නේ රයිට්. දැන් තියෙන්නේ අපිට මේවා භාවිතයෙන් අපි කොහොමද ගාන ආවුත් විභාගයට ගොඩ දාගන්නේ කියන එක හුරු කරන්න තමයි තියෙන්නේ. හරි. පේපරේ ගන්නු හැමෝම දැන් අතට. හරි. මම ගෲප් එකට දැම්මා. ඔයාලා ගෲප් එකේ ඉන්නවා. හරිද? එතකොට ඕන්න මම ස්ක්‍රීන් එක පොඩ්ඩක් ෂෙයා කරන්නම්. පෙන්වන්න. මට ස්ක්‍රීන් ෂෙයා කරලා සාකච්ඡා කරන්න බැරි නිසා. මෙන්න මේකේ 2019 O level ගාන තමයි පුතේ හදන්න යන්නේ. එතකොට මෙන්න මේ ගාන හදමු. දැන් මම බෝඩ් එකේ ඇඳලා සාකච්ඡාව පටන් ගන්නවා. මම හිතනවා ඔයගොල්ලන්ට දැන් group එකට දාලා තියෙන නිසා ඒක පොඩ්ඩක් PDF එක තියෙනවනක view කරගන්න. අරගෙන ගානත් එක්ක ඉඳගෙන ප්‍රශ්න ටික සංසන්දනය කරගෙන යන් අපි. පැහැදිලිද? රයිට්. හරි. ඔන්න අපි වැඩේ පටන් ගමු. රයිට්. හරි. හරි. බලා ගන්නකෝ. හරි. මේ රූප සරහනක් තියෙන බලා ගන්න හැමෝම. රූප සරහන බලා ගන්න චුට්ටක්. මෙන්න මෙහෙමයි තියෙන්නේ. උඩ අර්ධ වෘත්තයක් තියෙනවා. යටින් හැඩතලයේ පේන්නේ ත්‍රපීසියමක් විදිහට මට. මෙතන A කියලා දාලා තියෙනවා.
මේක B කියලා දාලා තියෙනවා පුතේ මෙතන C තියෙනවා. ඊට පස්සේ මෙතන D කියලා දාලා තියෙනවා. මේක උඩින් උන්නොම අර්ධ වෘත්තයක් තියෙනවා පුතේ. පැහැදිලිද? රයිට්. මේක ඇවිල්ලා සෙන්ටිමීටර් 14යි. හරි. මෙතන ඍජු කෝණයක් තියෙන්නේ. මේක ඇවිල්ලා සෙන්ටිමීටර් 10යි. හරි. ඊට පස්සේ මෙන්න මෙතන පාදයේ සෙන්ටිමීටර් 16යි කියලා තියෙනවා පුතා. හරි. ඔන්න ඕම තමයි තියෙන්නේ නේ. රයිට්. හරි. හරි ඔන්න ඔමෙන් තියෙන්නේ හරි. දැන් අපි බලමු ප්‍රශ්නේ සාකච්ඡාව යම්. මෙන්න මේ වගේ රූපයක් වාට දීලා තියෙනවා. ඒක ඇසුරෙන් තමයි ඔයාගෙන් ප්‍රශ්න අහන්නේ. පැහැදිලිද? රයිට්. බලමු අපි. ආගන්න. ඔන්න කතාවට එසෙට් එමු ළමයි. ඔන්න තහඩුවක් රූපේ දැක්වෙන පරිදි ABCD ත්‍රපේසියමක හැඩැති කොටසකින් හා DC විශ්කම්භය වූ අර්ධවෘත්තාකාර කොටසකින් සමන්විත වේ. පැහැදිලිනේ පුතා කතාව. ඒතර පහලින් තියෙනවා හැඩතලය ත්‍රපේසියමක්. ඊට පස්සේ ඒ ත්‍රපේසියමේ එක සමාන්තර පාදයකට සම්බන්ධ කරපු අර්ධවෘත්තයකුත් තියෙනවා පුතේ. පැහැදිලිද කතාව? රයිට්. ඔන්න ඔහොම රූප සටහනක්. සංයුක්ත රූපයක් කියලා කියන්නේ මොකද? එක තනි රූපයක් නෙමෙයි තියෙන්නේ. රූප දෙකක් හෝ කිහිපයක් එකතු වෙලා හැදිච්ච ඒවාට අපි කියන්නේ සංයුක්ත තල රූප කියලා. පැහැදිලිද? රයිට්. හරි. එතකොට මෙන්න මේ කියන සංයුක්ත තල රූපය දීලා මේ 2019 ඕ ලෙවල් ගාන මම මේ හදන්නේ ඈ. පැහැදිලිද? හරි. දීලා මගෙන් අහනවා ප්‍රශ්න ටිකක්. ඒගොල්ලෝ වරහන් ඇතුලේ දීලා තියෙනවා පුතේ 5 ප්ලස් විදිහට ගන්න කියන්නේ 7න් 22 යොදා ගන්න කියලා කියනවා. එහෙනම් මෙතනින් පස්සේ 5 හම්බ වෙන හැම සුළු කිරීමකටම ඔයා දාන්නේ 7න් 22. පැහැදිලිද? රයිට්. හරි. දැන් චුට්ටක් බෝඩ් එක දිහා බලාගන්න හැමෝම. හරි. ඔන්න අපි කතාවට එමු. රොමි ලක්කන් එක ප්‍රශ්නේ කියනවා චුටි පුතේ මෙහෙම සීන් එකක්. ඔන්න බලන්න. අපි එක ප්‍රශ්නේ බලමු මොකක්ද කියන්නේ කියලා. අර්ධ වෘත්තාකාර කොටසේ ධාරයේ දිගේ D වලින් ආරම්භ කර C වලින් අවසන් වන ලෙස සෑම අනුයාත බොත්තම් දෙකක් අතර දුර සෙන්ටිමීටර් දෙකක් වන ලෙස ද කුඩා බොත්තම් ඇලවීම අදහස් කරයි නම් හරිද? මේ සඳහා අවශ්‍ය වන බොත්තම් සංඛ්‍යාව සොයන්න. ඕක පොඩි තියරියක් තියෙනවා ළමයි. හරිද? ඔයාලට කියා දෙන්න පොඩි තියරි පාර්ට් එකක් තියෙනවා. මෙන්න මේ කතාව ඔයා හොඳට ඉස්සෙල්ලාම දැනගන්න. මම ওই ගානට එන්න කලින් ওই තියරි චුට්ටක් පැහැදිලි කරගන්නම්කෝ. දැන් අපිට දිගටම ඕන වෙන තැනක්. තව ගානක් හදලා ඉතින් ඕක ඕනේ. හරිද? මේ කතාව තියරි පාර්ට් එක ඔළුවේ තියාගන්න මම මේ කියන එක හොඳට. හරි? එතකොට මේක මොකක්ද දන්නවද? දැන් මම අඳින්නම් රේඛාවක්. හරි? ඒ රේඛාවේ එක අන්තයක් A අනිත් අන්තය B කියලා දාන්නම්. මම අඳිනවා වෘතයක්. හොඳට අහගන්න. ඒ වෘතය ඔන්නෝම තියෙනවා. හරි? මම මෙන්න මේ රේඛාවේ දිග ගන්නවා සෙන්ටිමීටර් 22යි කියලා. හරි? ඊට පස්සේ මේ වෘතයේ වටේ දිගත් ගන්නවා සෙන්ටිමීටර් 22යි කියලා. පැහැදිලිද මම මේ කිව්ව දේ? හරි. එතකොට වෙන්නේ මෙන්න මෙහෙම සීන් එකක් ළමයි. හොඳට අහගන්න කියන දේ. දැන් මම මේ රේඛාවේ එක තැනකින් පටන් ආරම්භක තැනින් පටන් අරගෙන බොත්තම් අල්ලගෙන ඔය කියන විදිහට. ඒ බොත්තම් දෙකක් අතර පරතරය සෙන්ටිමීටර් දෙක ගානේ තමයි අල්ලන්නේ. පැහැදිලිද? ඔහොම යනකොට අවසානයේත් බොත්තමක් තියෙනවා. පැහැදිලිද කියන්නේ? එතකොට ළමයි අපි කරන්නේ මොකක්ද දන්නවද? අල්ලන බොත්තම් සංඛ්‍යාව කීයද කියලා අහුවොත් එහෙම ඔයා කරන්නේ පුතේ මේ අර මුළු දිග. ඒ කියන්නේ ඔයා බලන්න ඕනේ මෙන්න මේ තියරිය හොඳට. හොඳට අහගන්න කියන තියරිය. ආරම්භ කරන ස්ථානයෙන්ම නැතුව වෙන තැනකින් නවත්තනවා නම් අපි කරන් යන වැඩේ දැන් මේකේ එක ළඟ බොත්තම් අල්ලන් යනවා ඒ බොත්තම් දෙකක් අතර පරතරය සෙන්ටිමීටර් දෙක ගානේ තමයි අල්ලන්නේ එතකොට මේ තියරිය හොඳට අහගන්න එතකොට ඔයාගෙන් අහනවා ඒකට යොදන්න පුළුවන් බොත්තම් ප්‍රමාණය කොච්චරද ඒ දිගට අල්ලන්න පුළුවන් බොත්තම් ප්‍රමාණය කොච්චරද එතකොට ඔයා බලන්නේ මෙතන වැදගත්ම සාධකය මෙන්න මේක පුතේ ඒ මොකද්ද ආරම්භ කරන තැනින් නැතුව වෙන තැනකින් අවසන් කරනවාද නැත්තම් ආරම්භ දැන් මෙතන බලන්න වෙනස දැන් මෙන්න මෙතනින් පටන් අරගෙන ඔහොම බොත්තම් අල්ලලා යනවා සෙන්වෙල් ඕම ගිහිල්ලා වටේට ගිහලා ආය ආරම්භ කරන තැනින්ම තමයි අවසන් කරන්නේ මෙතන වෘතේ වටේ මේ රේඛාව එහෙම නෙමේ ආරම්භ කරන්නේ A වලින් අවසන් කරන්නේ B වලින් එතකොට මෙතනින් A වලින් පටන් ගත්තාම වෘතේ අවසන් කරන්නේත් A වලින්මයි පැහැදිලිද කතාව ඔන්න අහගන්න ආරම්භ කරන තැනින් නැතුව වෙන තැනකින් අවසන් කරනවා නම් ඔයා කරන්නේ අර මුළු දිග අරගෙන අර අනුයාත බොත්තම් දෙකක් අතර පරතරයෙන් බෙදන්න. කියන්නේ මුළු දිග පරතරයෙන් බෙදලා ආරම්භ කරන තැනින් නැතුව වෙන තැනකින් අවසන් කරනවා නම් ඔයා අමතරව එකක් මේකට මොනවා කරනවද? එකතු කරන අවසානයේ. පැහැදිලිද කිව්වද? එතකොට 22යි 1යි 22 දෙකෙන් බෙදුනහම 11යි 11යි 1යි 12යි. අන්න බොත්තම් 12ක් අල්ලනවා මෙතෙන්ට. පැහැදිලිද කියන්නේ? මම නිකන් උදාහරණයක් කියන්නේ. දැන් මෙතන එහෙම නෙමෙයි වෙන්නේ. මෙතන පරතරය උමම යනවනේවා. එතකොට ඔයා කරන්නේ සාමාන්‍ය විදිහටම මුළු දිග 22යිනේ. බොත්තම් දෙකක් අතර පරතරය 2යිනේ. ඕක බෙදන්න එතකොට 11යි. පැහැදිලිද මම මේ කිව්වද? තේරුණා නේද කතාව? එතකොට බොත්තම් 11යි. එතකොට මෙතන 12යි. ඒක වෙන්නේ ආරම්භ කරන තැනින්ම අවසන් වෙනකොට අර අන්තිම කතාව එන්නේ නැහැ. අන්තිමෙක එන්නේ නැහැ. පැහැදිලිද කියන්නේ? එතකොට මෙතන එහෙම නෙමෙයි. ආරම්භ කරන තැනින් වෙන තැනින් අවසන් කරොත් අනිවාර්යෙන් චූටි පුතේ අමතක කරන්න එපා. එකක් එකතු කළ යුතුයි ඒ පරතරයට. පැහැදිලිද කියන්නේ? මට ඉස්සෙල්ලාම ওই තියරිය තේරෙනවද කියලා කියන්න බෑ ඉස්සෙල්ලාම. ඔය තියරිය පැහැදිලිද කියලා රයිස් වෙන දාන්න බෑ. මොකද ওই තියරිය ඕනේ දිගටම ඕනේ ළමයි. ඒකයි මට කියන්න චුට්ටක්. දාන්න බෑ ওই තියරි පාර්ට් එක පැහැදිලිද කියලා දැන් මේ.
වැඩෙත් එකකින් නෑ. හරිද? උත්තර දෙන්න ඕටක් ගාලා. හරිද? නිකන් ඔහේ ඉන්න බෑ. පැහැදිලිද? හේරයි ඉතින් අයින් වෙන්න. ක්ලාස් එකෙන්. තේරුම් නෑනේ. හරි. ඉඳලා වැඩකුත් නෑ නැත්තම්. හරි. අහන දෙයට උත්තර දෙවිය හැකියාවක් නැත්තම් වැඩක් නෑ පුතා. ක්ලාස් එකේ හිටියත් එකයි නැතත් එකයි. හරි. නැත්නම් වැඩ අයින් වෙන්න. හරි. වැඩේ පැහැදිලිද? රයිට්. රයිට්. හරි. ඔන්න එක හරි. ඔන්න දැන් අපි වැඩේට බහිමු. ඔන්න දැන් අපි කතාවට එමු. අපේ කතාවට එමුකෝ. දැන් ওই තියරිය හොඳට ඉගෙන ගන්න. ඔළුවේ තියාගන්න. ආරම්භ කරන තැනින් නැතුව වෙන තැනින් අවසන් කරනවා නම් එකක් එකතු කළ යුතුයි. ආරම්භ කරන තැනින්ම අවසන් කරනවා නම් එකක් එකතු කරන්නේ නැහැ. ඔක ඔළුවේ තියාගෙන පුතා ගාන හදමු. හරි. දැන් බලා ගන්න සීන් එකට එමු. අර්ධ වෘත්තාකාර කොටසේ ධාරයක දිගේ මෙතනින් පටන් ගමු. අර්ධ වෘත්තාකාර කොටස මෙන්න මේකනේ. අර්ධ වෘත්තාකාර කොටසේ ධාරයේ දිගේ D වලින් ආරම්භ කර C වලින් අවසන් වන සාමේ D වලින් ආරම්භ කර C වලින් අවසන් කරන අර්ධ වෘත්තාකාර ධාරය කියන්නේ මෙන්න මේ ඡාප කොටසේනොයි කියන්නේ. එතන මේ C D වලින් ආරම්භ කර C වලින් අවසන් කරනවා කියන්නේ ආරම්භ කරන තැනින් නෙමෙයි අවසන් කරන්නේ වෙන තැනකින්. ඒ කියන්නේ ඔයා අමතරව එකක් එකතු කරන්න ඕනේ. ඕක ඔළුවේ තියාගන්න. හරි. එතකොට C වලින් ආරම්භසේ අනුයාත බොත්තම් දෙකක් අතර පරතර සෙන්ටිමීටර 2 වන ලෙස කුඩා බොත්තම් ඇලෙමන අදහස් කරයි නම් මේ සඳහා අවශ්‍ය වන බොත්තම් සංඛ්‍යාව. දැන් මොකද්ද ඔයා මුලින්ම කරන්න ඕනේ උකට? දැන් බොත්තම් සංඛ්‍යාව හොයන්න කලින් මේ DC ඡාප දිග හොයාගන්න එපා. මෙන්න මෙයාව දිග දන්නේ නැතුව මුකුත් කරන්න බෑනේ. එහෙනම් ඔයා සූත්‍රය දන්නවා. දැන් ඉගෙනුවානේ අර්ධ වෘත්තයක ඡාප දිග හොයන සූත්‍රය මොකද්ද? 2πr වැඩි කිරීම කීයෙන් එකද පුතේ දෙකෙන් එක. ඕකනේ දාන්න තියෙන්නේ. හරි. දැන් බලන්න දෙක වැඩි කිරීම 5 කියන්නේ 7න් 22යි. අරේ වෙනුවට දාන්නේ මෙන්න මේ. දැන් මේක විස්කම්බේනේ පුතේ. දෙකට බෙදන්න. එහෙනම් සෙන්ටිමීටර කීය දෙන්නේ 7යි. දැන් ඔයා මෙතන දානවා 7යි කියලා. වැඩි කිරීම කීයෙන් එකද දෙකෙන් එක. බලා ගන්න. මේ 7ට මේ 7 කැපෙනවා. දෙකට දෙක කැපෙනවා. එතකොට එනවා සෙන්ටිමීටර 22යි කියලා. අන්න. එතකොට මෙන්න මේ ඡාප දිගේ එනවා සෙන්ටිමීටර 22යි කියලා පුතේ. දැන් මොකද කරන්නේ? ඔයා ඊට පස්සේ කරන්නේ 22 දැන් පරතරේ දැන් බොත්තම් මෙතනින් අල්ලනවා මෙතනින් කොහොම බොත්තම් අල්ලලා යනවනේ බොත්තම් දෙකක් අතර පරතරේ සෙන්ටිමීටර 2යි. අපි දන්න දෙකෙන් ඊට පස්සේ ආරම්භ කරන තැන නේද වෙන තැනකින් අවසන් කරන නිසා එක එකතු කරා. එතකොට 22 දෙක 11යි 11යි 1යි 12යි. මෙන්න બોලේ බොත්තම් 12ක් අල්ලනවා වැඩේට. පැහැදිලිද සීන් එක? තේරුණා නේද? රයිට්. ඔන්න උත්තරය. රොමිලක්කන් එකට උත්තරය ඔය. ඔන්න රොමිලක්කන් එකට උත්තරේ. පැහැදිලිද? හරි. මේ එක. ඊට පස්සේ රොමිලක්කන් දෙක බලන්න පුතේ. දෙකේ මොකද්ද කියන්නේ කියලා. මොන රොමිලක්කන් දෙකට යක්. රොමිලක්කන් දෙකේ කියනවා අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලයට සමාන වර්ගඵලයක්ද AD දිගට sorry රොමිලක්කන් දෙකේ කියන්නේ මේ තුනේ කියන්නේ තහඩුවේ මුළු වර්ගඵලය ගණනය කරනවා. දැන් තහඩුවේ මුළු වර්ගඵලය ගණනය කරන්න එපා. ළමයි මම මේ කොටස මකන්නම් හරිද? ඒක බොරුවට ඉඩක් යනවනේ දැන් හදන්න පුළුවන් ඒක. හරි. එතකොට මේ තහඩුවේ මුළු වර්ගඵලය අහනවා. රොමිලක්කන් දෙක ප්‍රශ්නය අහන්නේ තහඩුවේ මුළු වර්ගඵලය. දැන් තහඩුවේ මුළු වර්ගඵලය හොයන්නේ කොහොමද? මේ බලන්න පුතේ කතාව. හරි. ඔන්න අපි යනවා රොමිලක්කන් දෙක ප්‍රශ්නෙට තහඩුවේ මුළු වර්ගඵලය. හරි. දැන් ඔයා දන්නවා මේක සංයුක්ත තල රූපයක්. පැහැදිලිව පටන් ගන්න කිව්වනේ. එතකොට එකපාර මේකේ වර්ගඵලය හොයන්න බෑ. ඒ තල රූපයෙන් තල රූපේ වර්ගඵලය හොය හොයා ඒ ටික අවසාන එකතු කරාම තමයි මුළු රූපේ වර්ගඵලය හැදෙන්නේ. ඒකේ සංයුක්ත රූපයක්නේ. හරිද? එහෙනම් ඔයා මේකට එක වගන්ත ලියන්න පුළුවන් ත්‍රපීසියමේ වර්ගඵලය අර්ධ වෘත්තයේ වර්ගඵලය කියලා ලියන්නත් පුළුවන්. නැත්නම් මේකට අංක දාගත්තා නම් එක රූපය සහ දෙක රූපය කියලා. ඒතර මට ලේසි වැඩේ. හරි. එහෙනම් මම එක රූපේ වර්ගඵලය ගන්නවා මෙන්න මෙහෙම. එක රූපේ හැඩතලයේ ත්‍රපීසියමක්නේ. පුතාලට මොහොතකට කලින් මම ඔක්කොම සූත්‍ර ටික ලිව්වනේ බෝඩ් එකේ දැන්. දැන් උතනින් කල්පනා කරලා බලන්න ත්‍රපීසියමක වර්ගඵලය ගන්න සූත්‍රය මොකද්ද? ලියනවා දෙකෙන් එක ගුණ කිරීම සමාන්තර පාද දෙක එකතුව. එතකොට 14යි සෙන්ටිමීටර එකතු කිරීම 16යි සෙන්ටිමීටර. හරි. ඊට පස්සේ ඒක ගුණ කරන්න ඕනේ ලම්බ උසෙන්. ඒ කියන්නේ දැන් මේ මෙන්න එක සමාන්තර පාදයක් මෙන්න තව සමාන්තර පාදයක්. ඒ අතර ලම්බ උස තමයි පුතේ 10යි කියන්නේ. එහෙනම් ගුණ කරන්නේ 10යි සෙන්ටිමීටර. මේකනේ ලම්බ උස කියන්නේ. මෙන්න එක තමයි ලම්බ උස. පැහැදිලිද සීන් එක රයිට්. ඊට පස්සේ දැන් ඔක සුළු කරමු. දෙකෙන් එක ගුණ කිරීම 14යි 16යි එකතු කරපුවාම පුතේ 30යි. හරි. එයා 30යි සෙන්ටිමීටර ගුණ කිරීම 10යි සෙන්ටිමීටර. හරි. දැන් කැපෙනවා කපමු. දෙකේ ඒවා 1යි. දෙකේ ඒවා 15යි. 15 ඒවා 10ක් කියන්නේ 150යි වර්ග සෙන්ටිමීටර කියලා එනවා. මේ එන්නේ ත්‍රපීසියමේ වර්ගඵලය. පැහැදිලි තාම ඉවර නැහැ. හරි. ඊට පස්සේ දෙක රූපේ වර්ගඵලය ගන්නවා. දැන් දෙක රූපේ කියලා කියන්නේ අර්ධ වෘත්තයටනේ. අර්ධ වෘත්තයක වර්ගඵලය වෙන සූත්‍රයත් මම මුලදීම මතක් කරා. මොකද්ද? 5r වර්ගයේ වැඩි කිරීම දෙකෙන් එක. පැහැදිලිද? හරි. දැන් ඔක සුළු කරමු. එතකොට 5 කියන්නේ පුතේ 7න් 22යි. අරේ කියන්නේ 7නේ. 7 ගුණ කිරීම 7යි. ඒක ගුණ කිරීම කීයෙන් එකයිද? දෙකෙන් එකයි. බලාගන්න කැපෙන විදිය. මේ 7ට මේ 7 කැපෙනවා පුතේ. හරි. ඊට පස්සේ මේ දෙකේ ඒවා 1යි දෙකේ ඒවා 11යි. 11 වරක් 7 77යි
වර්ග සෙන්ටිමීටර්. පැහැදිලිද කතාව? හරි. එතකොට මේ දෙන්න එකට එකතු කරපුවාම මුළු වර්ගඵලය හැදෙනවනේ. එහෙනම් මොකද කරන්නේ දැන්? ඒතර මුළු වර්ගඵලය ගන්න 150යි වර්ග සෙන්ටිමීටර් වලට මෙන්න මේ 77යි වර්ග සෙන්ටිමීටර් එකතු කරනවා. එතකොට මෙතන බිඳුව 7යි 7යි 5යි 12න් දෙක දානවා ඉතිරි එකක් 1යි 1යි 2යි. ඒ උත්තර එනවා 227යි වර්ග සෙන්ටිමීටර් කියලා. පැහැදිලිද? හරි. හදලා ගන්නක් ගාලා. ඔක හදා ගන්නක් ගාලා. හරිද ළමයි? හරිද? right. ප්‍රෙස් එක දාන්න බන්න වැඩේ ඉවරද? කොහමද? මේක ඉවරද? හරිද? ටන් 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 ගාලා දාගෙන යන්න. right. right. එක හරි දැන්. ඔයා දන්නවා දැන් ඔන්න මුළු වර්ගඵලය එව්ව පුතේ. පැහැදිලිද සීන් එක? right. දැන් ඊළඟ කොටස බලන්න මොකද්ද කියන්නේ කියලා. අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලයට සමාන වර්ගඵලයක්ද? අය කියන්නේ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලයට සමාන වර්ගඵලයක්ද? AD හි දිගට සමාන දිගක්ද සහිත. AD හි දිගට සමාන දිගක්ද සහිත ඍජුකෝණාශ්‍රාකාර තහඩුවක් සාදුන් ලැබේ නම් එහි පළල සොයන්න කියලා කියන්නේ. දැන් ওই කතාව හොඳට තේරුම් ගන්නකො මොකද්ද මේ කියන්නේ? අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලයට සමාන වර්ගඵලයක්ද? අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය කියන්නේ දෙක රූපේනේ. මේ තියෙන්නේ 77යි වර්ග සෙන්ටිමීටර. හරි. සමාන වර්ගඵලයක්ද AD දිගට සමාන දිගක්ද සහිත ඍජුකෝණාශ්‍රාකාර තහඩුවක් සාදුන් ලැබේ නම් එහි පළල සොයන්න කියලායි කියන්නේ. පැහැදිලිද? බලමු අපි කොහොමද හොයන්නේ කියලා අහගන්න. දැන් ඕන කතාවට සෙට් වෙනවා මචුට මේක මකන්න පුතේ. හරි දැන් අපි දැන් දන්නවා ත්‍රපීසියමේ වර්ගඵල මතින් දාන්නකො ත්‍රපීසියමේ වර්ගඵලය 150යි වර්ග සෙන්ටිමීටර්. අර්ධ වෘත්තයේ වර්ගඵලය එනවා 77යි වර්ග සෙන්ටිමීටර් කියලා. පැහැදිලිද සීන් එක? රයිට්. බලා ගන්න බෝඩ් එක දිහා. හරි. ඔන්න මම මකන්න මේ කොටස. හරි. දැන් මොකද්ද අපිට කියන්නේ කතාව? ඔන්න අහගන්න කියන කතාව. හරි. බලා ගන්න. හරි. දැන් කියනවා ආයි පාරක් කියවන්නම්. අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලයට සමාන වර්ගඵලයක්ද AD හි දිගට සමාන දිගක්ද සහිත. එතකොට දැන් ඔය ඒගොල්ලෝ කියන්නේ මොකද්ද පුතේ? මෙන්න මේ ඍජුකෝණාශ්‍රයක් හදනවලු. ඒ ර්ජිකෝණාශ්‍රය හදන කාරණා ඍජුකෝණාශ්‍රයට ගැලපෙන කාරණා ටිකක් තමයි අපිට කියන්නේ. අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලයට සමාන වර්ගඵලයක්ද AD හි දිගට සමාන දිගක්ද සහිත ඍජුකෝණාශ්‍රාකාර තහඩුවක් සාදුන් ලැබේ නම් එහි පළල සොයන්න. දැන් හදනවා ඍජුකෝණාශ්‍රාකාර තහඩුවක්. ඒ ඍජුකෝණාශ්‍රාකාර හදන තහඩුවේ වර්ගඵලය අර තියෙන අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලයට මොන වෙනවද පුතේ? සමානයි කියලා කියන්නේ. හරිද? එතකොට මේ හදන තහඩුවේ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර කීයද? 77යි. තේරුණා නේද? එතකොට ඒගොල්ලෝ කියනවා තව කතාවක් එකක් ගමු. AD දිගට සමාන දිගක්ද සහිත. එතකොට AD දිගට සමාන දිගක්. ඒතර AD කීයද කියන්නකෝ 10යිනේ. එහෙනම් මේකේ වෙන්නේ සෙන්ටිමීටර 10යි. ඔයා දන්නව නේද? දිග පළලෙන් ගුණ කරාම තමයි ඕනම ඍජුකෝණාශ්‍රයක මොන ඵලය ලැබෙන්නේද? වර්ගඵලය ලැබෙන්නේ. ඒතර ඔක අනිත් පැත්තට හිතුවොත් දිග පළලෙන් ගුණ කරාම වර්ගඵලය ලැබෙනවා නම් වර්ගඵලයේ දිගෙන් බෙදුවොත් කවුරු ලැබෙන්න ඕනේද එහෙනම්? පළල ලැබෙන්න ඕනේනේ පුතේ. එහෙනම් ඔයා කරන්නේ මොකද්ද? 77 බෙදනවා 10න් 7.7යි සෙන්ටිමීටර කෙලෙනවා පළල. පැහැදිලිද කතාව? ඔන්න උත්තරේ. ඔන්න උත්තරේ. පැහැදිලිද සීන් එක? තේරුණාද කතාව? හරි. හදා ගන්නටක් ගලෝක. හදා ගන්නටක් ගලෝක. රයිට්. ඔන්න සීන් එක. පැහැදිලිද? හරි. ඔන්න ඒකත් හරි. ඊළඟට අපි යන් ළමයි 2017 නිව්. දැන් ඔය 2017 නිව් ඕල්ඩ් කියලා තියෙනව නේද? ඔක වෙන්න හේතුව තමයි 2017 ළමයි සිලබස් එක අර පරණ සිලබස් එකේ අවසන්. එතකොට ඕකෙදි පරණ නිර්දේශය සහ නව නිර්දේශය කියලා පේපර්ස් දෙකක් තිබ්බා.
ඒ දෙකේ ප්‍රශ්න තමයි ඔය තියෙන්නේ. ඔක දැන් 2017 new 2017 old කියලා තියෙනවා. එතකොට ඔය පැරණි නිර්දේශය සහ අලුත් නිර්දේශය ගණන් දෙකම දාලා තියෙනවා. මම නව නිර්දේශය ගන්න හදන්නම්. පැරණි නිර්දේශය ගන්න ඔයාලට බාරයි. පැහැදිලිද කියන රයිට්. අහගන්නකෝ හරි. චුට්ටක් අහගන්න දැන් මම පැහැදිලි කරා යන්නම්. හරිද? අහගන්න. ඔන්න අපි වැඩේට යන්. දැන් මේක හරිනේ. මට කියන්න ඉස්සෙල්ලාම දැන් ඔය කතා කරන අඩුයිනේ දැන් මේකේ. හරිද? කතා කරන්නේ රයිස් යන එකව දාන්න ඕනේ ඉතින්. එහෙම වෙලෝරහක් නැතුව ඉන්න එපා. වැඩක් නැහැ. හරිද? ඉගෙන ගන්නකොට එම සංවාදයෙන් අර මේ අහලා ප්‍රශ්න තියෙනවා නම් අහලා එහෙමනේ වැඩේ කරන්න ඕනේ. පැහැදිලිද? හරි එහෙම ඉගෙන ගන්න පුතේ. හරි. එතකොට තමයි මේක පිහිටන්නේ. හරි. නැත්නම් ඔයා ඔහේම බලන් හිටියා කියලා මේ එහෙම වැඩක් නැහැ. වෙන්න එපා. ඔයාට තේරෙන බව ඇත්ත. එතකොට රයිස් එකක් කර දානකොට තේරෙද මාත් අවබෝධ කරගන්න එපා. ඔයාට තේරෙනවද නැද්ද කියන එක. හරිද? ඒ නිසා එහෙම කරමුනේ නේ. හොඳයිද එතකොට නේ. හරි. හරි එහෙම වැඩේ කරමු. හරි එහෙනම් ඔන්න ඊළඟ ගානට යන්. දැන් මේ ගාන අවුලක් නැහැ කියලා මං හිතනවා. අවුලක් නැහැ. හැමෝටම තේරුණා. ඕනේ එහෙනම් ඊළඟ ගානත් සුපිරියට තේරුම් කරන්න යන්නේ. හොඳට අහගන්න කතාව ඈ. හරි. ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. ඊට පස්සේ ඒකට සම්බන්ධ කරලා තියෙනවා කේන්ද්‍රික ඛණ්ඩයක් මෙලෙස. පැහැදිලිද කියන්නේ? හරි. පොඩ්ඩක් මේ වඳින්නම්කෝ කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා මෙන්න මෙහෙම. හරිද? බලා ගන්න බෝඩ් එකේ තියෙයි. හරි. එතකොට මෙතන A B C D කියලා තියෙනවා. බලන්න A B C D මෙතන E කියලා තියෙනවා. පැහැදිලිද? හරි. ඔන්න ඕවා තියෙනවා ළමයි. අහගන්න. දැන් බලන්නකෝ. මෙතන තියෙනවා අංශක 45යි කියලා. මෙන්න මේ කෝණය අංශක 45යි. මේක ඇවිල්ලා දීලා තියෙනවා මීටර් 14යි කියලා. පැහැදිලිද සීන් එක රයිට්. ඔහොම තමයි තියෙන්නේ කතාව. රයිට්. අහගන්න දැන් අපි සීන් එකට යන්න ළමයි. මේ බලා ගන්න මම පැහැදිලි කිරීමක් කරන්නම්. දී ඇති රූපයේ ABDE ඍජුකෝණාශ්‍ර කොටසකින් සහ කේන්ද්‍රික කෝණයේ අංශක 45ක් වන BCD කේන්ද්‍රික ඛණ්ඩාකාර ආකාරී වූ කොටසකින් සෑදුණු වත්තක දල සටහනකි. එතකොට මේ වත්ත හැදිලා තියෙන්නේ හැඩතල දෙකකින්. හරි ඔයා මුලින්ම ගාන ඔයාට විභාගේ දැන් ගාන හම්බෙනවනේ. හම්බුන ගාම ඔයා ගානේ බලනවා හැඩතල මොනවද කියලා. එතකොට දැනගන්න පුළුවන් කලින්ම අම්මට සිරි මට අවශ්‍ය සූත්‍ර ටික මෙන්න මේ ටික කියලා කලින් ඔයාට කතාව තේරුම් ගන්න පුළුවන්. එතකොට මේකේ තියෙන හැඩතල දෙකයි කේන්ද්‍රික ඛණ්ඩය සහ අනිත් එක ඍජු කෝණාශ්‍රය. එතකොට ඔයා ගාන කියවද්දිම දන්නවා එහෙනම් ඔයාට අවශ්‍ය සූත්‍ර මෙන්න මේ ටික කියලා. පැහැදිලිද කතාව රයිට් හරි. ඊට පස්සේ අපි ගානට එමුකෝ දැන්. දවසන මෙහි BD මීටර් 14ක් වේ පහත දැක්වෙන ගණනය කිරීමෙහිදී 5 අගේ 7න් 22 ලෙස යොදා ගන්න කියලාත් කියනවා පුතේ. පැහැදිලිද රයිට් හරි. අපි වැඩේට එමු. BCD කොටසේ වර්ගඵලය සොයන්න. දැන් ඔය කියන කෑල්ල කරයි යන්න ළමයි. BCD කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩය. ඒගොල්ලෝ අපෙන් අහන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ මොන ඵලයේද කියන්න? වර්ගඵලය. කේන්ද්‍රික ඛණ්ඩයේ මොන ඵලයේද අහන්නේ පුතේ? වර්ගඵලය. දැන් පුතාලා දන්නවා මේ වෙනකොට කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය වෙන සූත්‍රයත් මම පාඩම පටන් ගද්දිම ඔයාට මම බෝඩ් එකේ ලිව්වා පුතේ. හරි. එතකොට කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන සූත්‍රය. මේ බලන්න චුටි පුතේ. බලන්න 5r වර්ගය වැඩි කිරීම 360න් කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණයේ අංශ කීයද 45. ඔක තමයි කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය වෙන සූත්‍රය පුතේ. පැහැදිලිද? දැන් ඔයා කරන්නේ දීලා තියෙන දත්ත භාවිතා කරලා මේකට ආදේශ කරන එක. කේන්ද්‍රික ඛණ්ඩයේ අරය තමයි ඍජු කෝණාශ්‍රයේ පළල වෙන්නේ. පැහැදිලිනේ? මේ තියෙන ඍජු කෝණාශ්‍රයේ පළල කේන්ද්‍රික ඛණ්ඩයේ පැත්තෙන් හිතුවොත් අරය වෙනවා. ඇයි කේන්ද්‍රික ඍජු කෝණාශ්‍රයේ පළලට තමයි කේන්ද්‍රික ඛණ්ඩය සෙට් වෙලා තියෙන්නේ පුතේ. එතකොට ඍජු කෝණාශ්‍රයේ පැත්තෙන් පළල කේන්ද්‍රික ඛණ්ඩයේ පැත්තෙන් අරය. පැහැදිලිද කියන එකම අගය. පැහැදිලිද? එහෙනම් ආදේශ කරමු 5 කියන්නේ 7න් 22යි අරය කියන්නේ 14 ගුණ කිරීම 14යි. පැහැදිලිද සීන් එක? ඊට පස්සේ මේක මෙතනම කපලා දාලත් අපිට මෙතෙන්ට කෙලින් භාග සංඛ්‍යාව ගන්න පුළුවන්. සුළු කරන්න ලේසියි එතකොට. 45 ඒවා 1යි මෙතෙන්ට 8යි කියලා පුතේ මට ගන්න පුළුවන් 8න් 1යි කියලා. පැහැදිලිද සීන් එක? රයිට්. ඊට පස්සේ 7 ඒවා 1යි 7 ඒවා 2යි. දැන් ඉවසීමෙන් කල්පනාවෙන් වැඩේ කරන්න හරි. ඕක පේපර් එකේදී ගත්තාම දඩඩක් ගාලා කපා යනවා ටෙන්ෂන් එකයි ඔක්කොම ටිකත් එක්ක උත්තරේ වර්ධිනවා. ඉතින් එහෙම බෑ. පැහැදිලිව හිමීට තමන් අවබෝධයෙන් වැඩේ කරා යන්න. කලබලුණයි කියලා ලැබෙන දෙයක්වත් නෑ පුතා. පැහැදිලිද කියන්නේ රයිට් හරි. දෙකේ ඒවා 1යි දෙකේ ඒවා 4යි. ආයි හතරේ ඒවෙන් දෙකේ ගාන දෙකේ ඒවා 2යි දෙකේ ඒවා 7යි. තවත් කැපෙනවනේ. දෙකේ ඒවා 1යි දෙකේ ඒවා 11. ඔක්කොම කැපිලා ගියාම 11යි 7යි ඉතුරුනා 11 සරක් 7 77යි. ඔන්න උත්තරයක් එනවා. සෝරි සෙන්ටිමීටරනේ මීටරනේ. ඔන්න එනවා වර්ග මීටර කීයද පුතේ? 77යි කියලා. පැහැදිලිද සීන් එක? ඔන්න උත්තරේ ළමයි. ඔන්න උත්තරේ. හරි. රොමි ලක්කන් එකට උත්තරේ. රොමි ලක්කන් එකට උත්තරේ ඔය. එක හරි. බලන්න චූටි පුතේ රොමි ලක්කන් දෙකේ මොකද්ද කියන්නේ කියලා. රොමි ලක්කන් දෙකේ මොකද්ද කියන්නේ කියලා බලන්න. දෙකේ කියනවා දෙකට යන්න කලින් පොඩි විස්තරයක් දෙනවා ළමයි. දෙකට යන්න කලින් බලන්න විස්තරය මොකද්ද කියලා. අපිට කියනවා මෙහෙම සීන් එකක්.
ABDE කොටසේ වර්ගඵලය BCD කොටසේ වර්ගඵලයෙන් 4 ගුණයකි. අන්න කතාව තේරුම් ගන්න. ඔය සම්බන්ධතාවනේ ළමයි දෙන්නේ. දැන් මේ ගාන ඔතනින් එහාට ගොඩනගන්න වෙනස් දෙයක් එයා කරන්න බෑ පේපර් එක හදන කෙනා. දැන් මේ ගාන එතනින් එහාට දැන් හැමතිස්සෙම එක වර්ගඵල හා ඉන්නේ නැහැ මේ එක වසර දෙක වසර පේපර් එකක් වගේ. මේකේ වර්ගඵල හොයන්න, මේකේ වර්ගඵල හොයන්න. ඔය දෙක එකතු කර. එහෙම හදන්නේ නැහැ ළමයි ගාන හදන කෙනා. ඒක හදන්න ඔයාව චුට්ටක් අමාරුවේ දාන්න හරි ඔයාව පොඩ්ඩක් ගානේ කල්පනා කරවන්න එයා තමයි නිර්මාණය කරන්න ගාන. පැහැදිලිද කියන්නේ? එතකොට ඔයා දැනගන්න ඕනේ අහන සම්බන්ධතාවය සහ වෙනස් වෙන දේවල් ඔයාගේ වාසියට හරවගෙන ලස්සනට ගාන ගොඩ දාගන්න එක ඔයාට බාරයි. පැහැදිලිද කියන දේ තේරුණා නේද? නැතුව මේ පොඩි පොඩි සරල දේවල් ඔළුවේ තියාගෙන යන්න එපා විභාගේ මේවා ලැබෙයි කියලා හිතාගෙන. හරි? ඒවා එහෙම වෙන්නේ නැහැ. එහෙම වුණාම තමයි අර බලාපොරොත්තු වෙන දේවල් නැති වුණාම තමයි පේපර් එක ඇවිල්ලා අනේ මට අමාරු නානේ මෙහෙමයි කියලා අඬාගෙන දොඩාගෙන යන්නේ. එහෙම බෑනේ පුතේ. අපි ඊට වඩා දෙයක් කරන්න එපා. පේපර් එක මෙතන තියෙනවා නම් ඔයා වහන්සි වෙන්න ඕනේ එතෙන්ට නෙමෙයි ඊට වඩා උඩට. එතකොට තමයි පේපර් එකේ මට්ටමට ලස්සනට වැඩේ කරගෙන යන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද කියන දේ? හරි? දැන් බලන්නකො මේ කතාවට එමුකෝ. හරි. ඔන්න ABDE කොටසේ වර්ගඵලය BCD කොටසේ වර්ගඵලයෙන් 4 ගුණය. ඔය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්නකො. ABDE කියන්නේ මෙන්න මේ කියන ඍජුකෝණාශ්‍රය. හරි? ඔය කියන ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය හරිද? කියනවා BCD කියන්නේ කවුද? BCD කියන්නේ දැන් මේ හෙව්ව කේන්ද්‍රික ඛණ්ඩය. එතකොට කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය මෙන්න 4න් ගුණ කරපුවාම තමයි මෙන්න මේ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය ලැබෙන්නේ කියලායි ඔය කතාවේ කියන්නේ. පැහැදිලිද කියන්නේ මොකක්ද ආයි කියමු. ABDE කොටසේ වර්ගඵලය BCD කොටසේ වර්ගඵලයෙන් 4 ගුණයකි. ඔක තේරුම් ගනින්නකො පුතේ. මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය 4න් ගුණ කරපුවාම තමයි මෙන්න මේ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය ලැබෙන්නේ. පැහැදිලිද? පැහැදිලිද? හරි. එහෙනම් අපිට කියනවා AB දිග අර ඉස්සෙල්ලා හදපු ගානවනේ. අර අන්තිමන කතාවක් ඇහුවා නේද ඉස්සෙල්ලා ගානේ. ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලයේ දීලා දිග දීලා පළල ඇහුවානේ. එහෙනම් ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය දන්නවා නම් දිග දන්නවා නම් වර්ගඵලයේ දිගෙන් බෙදුනහම පළල ලැබෙනවා පුතා. වර්ගඵලයේ පළලෙන් බෙදුවොත් දිග ලැබෙනවා. ඕකේ දෙපැත්තනේ තියෙන්නේ පුතේ. ඕක මතක තියාගන්න. ඕක ගේම ගහන්න පුළුවන් නේ ලස්සනට වැඩේට එහෙනම්. බලන්න. දැන් අපිට එහෙනම් ඉස්සලා මේකේ වර්ගඵලය ගමුකෝ. එහෙනම් ඔන්න අපි ගන්නවා මෙතන ලියන්නම් A B D E ඍජුකෝණාශ්‍රයේ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය කොහොමද ගන්නෙ? ඒවා දන්නවා මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය අපි හෙව්වා 77යි වර්ග සෙන්ටිමීටර කියලා. එහෙනම් ඒක වගේ 4 ගුණයක් කියලා කියනවනේ ගානේ අපිට. එහෙනම් 4න් ගුණ කරා. 4 වරක් 7 28න් 8 දානවා ඉතින් දෙකක්. 4 වරක් 7 28යි 2යි 30යි. එතකොට එනවා වර්ග සෙන්ටිමීටර් 308යි. එහෙනම් මෙන්න මේකේ වර්ගඵලය එන්නේ කීයද වර්ග සෙන්ටිමීටර්? වර්ග සෙන්ටිමීටර් 308යි කියලා එනවා. පැහැදිලිද සීන් එක? ඔන්න හෙව්වා. පැහැදිලිද? දැන් ඉවර නෑ. දැන් අපි අහන ප්‍රශ්න උත්තරේ හම්බුන්නේ නෑනේ අපිට. AB දිග සොයන්න. AB දිග අහන්නේ. එතකොට පුතේ AB දිග. ඒ කියන්නේ මෙන්න මේ මම ගන්නම් x කියලා AB දිග. හරි. එහෙනම් පුතේ ඔයාට වර්ගඵලය දීලා දිග හොයන්න නම් පළල දෙන්න ඕනේ ඒගොල්ලෝ. පළල දෙන්න දෙයක් නෑ. ඉතින් පළල දෙන්න ඕනේ අපි මේ 14යි. එහෙනම් මෙන්න 14යි මීටර කියලා තියෙනවා පුතේ. සෙන්ටිමීටර නේ මීටර සෝරි. මේ ඔක්කොම මීටර හරිද? පැහැදිලිද? හරි. මීටර. හරි. ඔන්න මීටර. හරි. ඊට පස්සේ අපිට දෙනවා මේ දැන් මීටර 14යි කියලා පළල දෙනවා. දැන් ඔයාගෙන් අහන්නේ AB නේ. AB කියලා කියන්නේ පුතේ දිග. එහෙනම් වර්ගඵලයේ වර්ග මීටර 308යි පළල 14යි නම් දිග හොයන්න පුළුවන් නේද පුතේ? මෙහෙම 308 ඒ කියන්නේ මේ වර්ග මීටර 308 බෙදන්න පුතේ මීටර 14න්. පැහැදිලිද? එතකොට 1 මීටරයකට මීටරයක් කැපෙනවා. හරි. දැන් ඔයා 308 බෙදන්න ඕනේ 14න් නේ පුතේ. ඕක දීර්ඝව අපි එකපාර බෙදුම් බලන්න. එහෙනම් 308 බෙදමුකෝ 14න්. 3ට නෑ 30ට 14 ඒවා 2යි එතෙන්ට 28යි 30න් 28 ගන්න 2යි ආයේ 28 ආපුවාම 2යි 28යි බිඳුවයි. ඔන්න හරියටම වෙදුනා අපිට එනවා 22යි මීටර කියලා. එතකොට මේ 22යි මීටර කියන්නේ ඔය හොයන්න කියන AB දිග. ඔන්න ඒකත් හරි එහෙනම්. පැහැදිලිද? ඔන්න ඒකත් හරි. දැක්කද වැඩේ? දැක්කද වැඩේ? ඔන්න ඔයයි සීන් එක ළමයි. හරි. ගේම ගහන්නේ කොහොමයි? කතාව පැහැදිලිද? right. තේරුණා නේද? right. හරි. ඔන්න ඊට පස්සේ තව ප්‍රශ්න ටිකක් අහනවා. ඒකත් උත්තර ලියමු. මහ ලොකු දේවල් නෙමෙයි අහගන්න. DC චාපදික සොයන්න. DC චාපදික. දැන් ඔක හදාගන්න ළමයි හරි තේරුම් ගන්න ගමන් හදාගන්න. DC චාපදික අහනවා පුතේ.
D රෝමි ඉලක්කම් 3. DC චාපතික බලන්න DC චාපතික. දැන් අපි දන්නවනේ දැන් මම ඔය පටන් ගද්දිම ඔයාලට පටන් ගද්දිම කිව්වනේ ඕනම කේන්ද්‍රික ඛණ්ඩයක චාපතික සූත්‍රය මෙන්න මේකයි පුතා කියලා මම ලියලා පෙන්නුවානේ. ඔක මතක තියාගන්න. ඕනෑම කේන්ද්‍රික ඛණ්ඩයක චාපතික හොයන සූත්‍රය තමයි පුතේ මේ අහගන්න 2πr වැඩි කිරීම 360න් කේන්ද්‍රීක ඛණ්ඩයේ කෝණය. කීයද අංශක 45යි. පැහැදිලිද? රයිට්. ඔක ආදේශ කරන්න. දැන් බලා ගන්න චාපතික හොයන්න යන්නේ. දෙක වැඩි කිරීම 5 කියන්නේ 7න් 22යි. ඊට පස්සේ අරය වෙනුවට දාන්නේ පුතේ කීයද දැන් 14යි. ඔකනේ තියෙන්නේ 14යි ගුණ කිරීම. දැන් චාපතික විතරයි යන්නේ. චාපතික විතරක් නිසා මේ සූත්‍රය ප්‍රමාණවත්. 45 1යි මෙතෙන්ට පුතේ 8යි. එහෙනවා 8න් 1යි කියලා. පැහැදිලිද? දැන් කැපෙනව කපන්නකෝ ආයෙ පාර ඉවසීමේ. 7 ඒවා 1යි 7 ඒවා 2යි. ඔන්න දෙකේ ඒවා 1යි දෙකේ ඒවා 4යි දෙකේ ඒවා 1යි දෙකේ ඒවා 2යි දෙකේ ඒවා 1යි දෙකේ ඒවා 11යි අන්න උත්තරයක් ලැබෙනවා චාපතික මීටර් 11යි. මෙන්න මේකෙන්නේ මීටර් 11යි කියලා. පැහැදිලිද? ඔන්න මීටර් 11යි කියලා එනවා. පැහැදිලිද සීන් එක? රයිට්. ඔකක් දාගන්න මීටර් 11යි කියලා චාපතික. ඒ කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ චාපතික DC. හරි? DC චාපතික සොයන්න. රයිට්. ඊළඟ සීන් එකට යමු. අවසාන කොටස. මොකක්ද අහන්නේ? අපෙන් අහනවා වත්තේ පරිමිතිය සොයන්න. හරි ලේසියිනේ පුතේනේ. වත්තේ පරිමිතිය අහන්නේ. පරිමිතිය කියද්දි මොළුවට එන්න බෑ මොකද්ද? අදාළ තල රූපයේ පිටත රේඛා සියල්ලන්ගේම දිගවල් වල එකතුව තමයි පුතා පරිමිතිය කියන්නේ. අපි දිගවල් ටික මාක් කරන් ගියොත් එහෙම ওই ටික එකතු කරන්න විතරනේ තියෙන්නේ සීන් එකෙන්. පැහැදිලිද? රයිට්. ආගන්ට පුතා මේක ඇවිල්ලා අපි 22යි නම් මෙතනත් 22යි. මෙතන 14යි මේකත් ඇවිල්ලා 14යි. දැන් ওই ටික එකතු කරන්න මෙයාව එකතු කරන්නේ ඇතුළත දිගවල් පරිමිතිය සඳහා යොදාගන්නේ නැත. පිටත දිගවල් පමණක් එකතු කර පරිමිතිය සොයන්ට කියලා පාඩමේදී අපි දන්නවා. පැහැදිලිද? කියන්නේ රයිට්. එහෙනම් වැඩි පටන් ගමු. පුතේ මෙතනින් පටන් ගමුකෝ. චාපතිකෙන් පටන් ගමු 11යි 11යි. එකම වගේ ඒවා වාර ගානෙන් ගුණ කරන්න බලන්න. 14න් වාර කීයක් තියෙනවද වань එකතු වෙන්නේ? මෙතන එකක් තියෙනවා ආයේ 14න් මෙතන එකක් තියෙනවා. ওই දෙක විතරනේ එකතු වෙන්නේ. එහෙනම් ඕක අපි මෙහෙම කරමු. 14යි මීටර වලින් දෙකක් තියෙනවා කියලා දෙකෙන් ගුණ කරමු. හරි? නැත්නම් වාර 14 එකතු කිරීම 14 කියලා ලියන්නත් පුළුවන්. අර එකපාරම ලේසියින් ළමයි නැත්නම් ඔක ලීලියා ඉන්න එපා. ඊළඟට බලන්න මේ දෙකත් හරි මේකත් හරි. ඊට පස්සේ 22 කෑලි දෙකක් තියෙනවනේ පුතා. එහෙනම් ඔන්න 22 කෑලි දෙකට එකතු කරමු අපි දෙකෙන් ගුණ කරමු. හරිද? ඔන්න දැන් ඔක බලන්න. 11 එකතු කිරීම 14 ඒවා දෙකක් කියන්නේ චෝටි පුතේ 28යි. ඊට පස්සේ 22 ඒවා දෙකක් කියන්නේ චෝටි පුතේ 44යි. දැන් මේ සෙට් එක එකට එකතු කරන්නකෝ. නේ 11යි 14 ඒවා දෙකක් කියන්නේ 28යි 22 ඒවා දෙකක් කියන්නේ 44යි. පැහැදිලිද? ඕකනේ කතන්දරේ වෙන්නේ. එතකොට මෙතන 44යි 11යි එකතු කරමු අපි. 44යි 11යි කියන්නේ 55යි. ඒ 55ට නැවත 28ක් එකතු වෙන්න ඕනේ. පැහැදිලිද? 8යි 5යි 13න් 3යි ඉතින් එකක් 5යි 2යි 7යි 1යි 8යි පරිමිතිය පැහැදිලි මීටර 83යි කියලා. පැහැදිලිද? ඔන්න උත්තරේ. මෙන්න උත්තරේ. කො බලන්න. රයිස් යන දාගෙන යම් බලන්න මේ කතාවත් තේරුණ කට්ටිය කො බලන්න. ආගන යන්න ඉතින් මොකද දන්නවද ඉතින් අපි අවබෝධයෙන් වැඩේ කරයි යන්න බෑ පුතේ. නැත්නම් වැඩක් නැහැ නේ. මම බෝඩ් එකේ ගණන් හදලා විතරක්. උඹලා හොයන් ලියාගෙන විතරක් වැඩකුත් නැහැ නේ නේ. පිළිවෙලක් තියෙන්න එපා වැඩේ. නේ. හරි. අනිතුන් අත් නැති උන්ද? ඈ? අත් නැහැ. හරි. රයිට්. හොඳයි. අත් නැති උනුත් ඉන්නවා පන්ති කවන්නේ. හරි. වැඩේ පැහැදිලිද සීන් එක? රයිට්. හරි. ඔන්න ඊළඟ තව ගානකුත් තියෙනවනේ ඒකත් හදලාම ඉවර කරමු නේ ළමයි. ආයි මොකද නේ එකක් ඉතුරු කරලා යන්නේ අපි. එතකොට ප්‍රශ්න තුන හරිනේ. ඒකත් හදමුකෝ. හරි. වැඩි පටන් ගමු. එකත් පටන් ගමු. දැන් මේ වගේ සමාන ගානක් ඉතින් විභාගෙට ඒ පුතා. හරි. ඔක මැච් එක ගහගන්න තියෙන ප්‍රධානම දේ තමයි මේක අමාරු නෑ. මේ ප්‍රශ්නේ අමාරු නෑ. අමාරු වෙන්නේ එක තැනකදී. මොකද්ද ඒ? සූත්‍ර ටික මතක නැත්තම් පුතේ උඹට. පැහැදිලිද? එතන තමයි වා අමාරු දාන තැන. දැන් සූත්‍ර ටික පාඩම් කරනවා. ආයෙ පැත්තෙන් විය යුතු දේවල් ටික ඔය පැත්තෙන් හදා ගන්න ඕනේ. පැහැදිලිද? ඒවා ඉතින් මහ ලොකු දේවල් නෙමෙයිනේ. ඔයාට ඔයාගේ පැත්තෙන් අඩුපාඩු ඔයා හදාගන්න ඕනෙනි පුතේ කොහොමත් විභාගෙට උත්තර ලියන්න. ඒ අඩුපාඩු හදා ගැනීමටනේ අවුරුද්ද කාල සීමාවක් දීලා 11 වසරේදී ඔයා ප්‍රැක්ටිස් කරන්න පුතා විභාගෙට. ඒ අඩුපාඩු ටික හදාගන්න. ඉවරයිනේ වැඩේ. හරි. ප්‍රශ්නයක් නැහැ. බය නැතුව විභාග ලියන කන්ෆිඩන්ස් එකෙන් විභාගය ලියලා ගිහිල්ලා. හරි. බලාගන්න.
ඔනෝම සීන් එකක් තියෙනවා. චුට්ටක් බලා ගන්න දැන්. සමචතුරස්‍රයක් තමයි තියෙන්නේ. හරි. බලමු ගාන පොඩ්ඩක් කියවන්නම්. ආගන්න හැමෝම. සමචතුරස්‍රාකාර ගෙවත්තක් පහත දී ඇති රූපේ දැක්වේ. දැන් මොකද්ද මේ තියෙන්නේ? ගෙවත්තක්. සමචතුරස්‍රාකාර ගෙවත්තක් ළමයි ඈ. හරි. ගෙවත්තේ එක් කොටසක කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණයේ අංශක 90ක් ඌද අරය මීටර 7ක් ඌද කේන්ද්‍රික ඛණ්ඩයක හැඩති පොකුණක් දැක්වේ. එහි මොකද්ද මේ තියෙන්නේ ළමයි? පොකුණක්. ඔය පොකුණේ අරය දෙනවලු පුතේ මීටර 7යි කියලා. ඔන්න ඔහොම තමයි සීන් එක වෙන්නේ. ඔය ටික තමයි මාක් කරා ඈ. පැහැදිලිද? හරි. හරි. පොකුණක් වේ. පැහැදිලිද? කේන්ද්‍රිකණ හරි පොකුණ. පහි යගේ 7න් 22 කියලා සොයදා ගන්න. එකත් පැහැදිලි. හරි. බලමු අපි එක පොකුණේ වර්ගඵලය උත්තරයක් ඒගොල්ලෝ අපිට දෙනවා 2.77යි වර්ග මීටර බව පෙන්වන්න. දැන් ඉතින් හරි ලොකු දෙයක් විදිහට ඔක සලකන්න යන්න එපා. නිකන් සූත්‍රය ලියන්න. සූත්‍රය ලියලා ඔයා සුළු කරන මෙතඩ් එකට ඔයාගේ රටාවට ඔයාගේ ක්‍රමයට ඔයා සුළු කරා යන්න. ගියාපුවම නිකම්ම මේ උත්තරේ ලැබෙයි. ආයේ ලොකු සීන් එකක් නැහැ උතන. බව පෙන්වන්න කියලා එහෙම අමුතු එකක් නැහැ. එන උත්තරේ ඔයාට ලැබෙන උත්තරේ එනවා කියලා පෙන්වනවා නම් ඇති ඔය කතාව තියෙන්නේ සුළු කරා යන්න තියෙන්නේ. හරි. ඔන්න රෝමිලක්කන් එක. හරි. පොකුණේ වර්ගඵලය සොයන්න. පුතා පොකුණක වර්ගඵලය හොයන සූත්‍රය. පොකුණේ වර්ගඵලය නේ සෝරි. පොකුණේ කියන්නේ මේක. හැඩේ තේරුම් ගන්න පොකුණේ වර්ගඵලය හොයන්නේ හැඩේන්නේ. හැඩේ තමයි කේන්ද්‍රික ඛණ්ඩය ළමයි. හරි. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන සූත්‍රය ෆයි r වර්ගයේ වැඩි කිරීම 360න් කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණයනේ චුටි පුතේ. ඔන්න දැම්ම කෝණය 90යි. දැන් ඔකට ආදේශ කරහලා පුතේ. ෆයි කියන්නේ 7න් 22යි. අරය කියන්නේ 7 ගුණ කිරීම 7යි. මෙතන කපලා දාමුකෝ 91යි 94යි. 300ට 4න් 1යි. 7ට 7 කැපෙනවා. දෙකෙන් දෙකේවා 2යි දෙකේවා 11යි. 11 වරක් 7 77යි යට 2යි. ඔන්න කිව්වා වගේම බඩු ආව ළමයි. පැහැදිලි ඔය උත්තරය ආවා. පැහැදිලිද? කියන්නේ 77 යට 2යි. සීන් එක තේරුණාද? ඔන්න ඒක හරි. right. එක. ඔන්න ඒක හරි. ඊට පස්සේ බලන්න පුතේ රොමිලක්කන් දෙකේ මොකද්ද කියන්නේ කියලා බලන්න. රොමිලකන් දෙකට යන්න කලින් ඒගොල්ලෝ පොඩි විස්තරයක් දෙනවා බලන්න. ඔන්න රොමිලකන් දෙකට යන්න කලින් දෙන විස්තරය බලන්න. සමචතුරස්‍රාකාර ගෙවත්තේ මුළු වර්ගඵලය පොකුණේ වර්ගඵලය මෙන් 7න් 22 ගුණයකි. මොකද්ද? අර ඉස්සෙල්ලා වගේ අර කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය 4න් ගුණ කරාම රුජිකෝණාශ්‍රය වර්ගඵලය යවන්නේ. අන්න ඒ වගේ එකම ටයිප් එක නේද බලන්න පුතේ ගණන් මේ සියල්ලම. එකම හැඩයට හදපු ගණන් ටිකක් තියෙන්නේ. තේරෙනවද කතාව? රයිට් බලන්න. ඔයාලට දැන් මම මේ කියනකොට රටා තේරෙනවනේ. අර රටාව තේරෙනකොට අර නිකන් විභාගයට නිකන් අර ඔයාවනේ ඔළුව හැදෙනවා කතාව ඇතුලේ. දැන් මේ බලන්න මේ කොච්චර වටිනවද කියලා මේ වැඩේ. හරි. දැන් මම ප්‍රශ්න රටා එකින් එක කතා කරන එකම දේ කතා කරා යනකොට ඔයාට ඒකේ රටාවක් අහුවෙනවා. දැන් ওই රටාව අද අහුවෙන්නේ ඊට පස්සේ අදින් ඕක අද ඉඳන් ඔය වැඩේ අතෑරියොත් ඉවරයි ආයේ. හෙට වෙදි රටාවත් ඉවරයි ඔක්කොම ඉවරයි. ඕකනේ උනේ හැමදාම. ඔයා පන්ති ඇතුලේ ප්‍රැක්ටිස් කරලා රටාව ඔළුවට දාගන්න ගෙදර ගියාලා නැත්නම් ආව ගෙදර ඉඳන් ප්‍රැක්ටිස් කරන්නේ නැහැ. හැබැයි ප්‍රැක්ටිස් කරොත් තමයි මේ කතාව හොඳට තේරෙන්නේ. දැන් අද ඔයා මේකේ රටාවක් ඔයා දකින්නවනේ දැන් මේ ගණන් වල එකම දේනියක් ඕ මේකේ තියෙන්නේ කියලා එකක් ඔයාගේ ඔළුවට එනවනේ. අනේ ඒක දිගටම හදන්න තව ගණන් හදන්න. දැන් මම නවත්තනවා මෙතනින්. එතකොට ඔයා එතනින් එහාට කන්ටිනියු කරන්න ඕනේ. ඔයා නැවතුනොත් වැඩේ ඉවරයි. හරිද? මම පැහැදිලි කළා ඔයාට ක්‍රමය අල්ලා දෙනවානේ. ඔයා නවතින්න බෑ. අකණ්ඩව වැඩ කරන්න ඕන පුතා ඔයා. අකණ්ඩව වැඩ. පැහැදිලිද කියන්නේ රයිට් බලා ගන්න. හරි. මොන වැඩේට යන්න. සමචතුරස්‍රාකාර ගෙවත්තේ මුළු වර්ගඵලය. ඒ කියන්නේ මේ තියෙන්නේ සමචතුරස්‍රාකාර ගෙවත්තනේ මේ තියෙන්නේ. ඒක ඇතුළේනේ පොකුණ තියෙන්නේ. සමචතුරස්‍රයේ වර්ගඵලයේ ඇතුළත්ව තමයි තියෙන්නේ. සමචතුරස්‍රයේ වර්ගඵලය හෙව්වා කියන්නේ ඒක ඇතුළේ තමයි පොකුණ තියෙන්නේ ළමයි. හරි. කියනවා සමචතුරස්‍රාකාර ගෙවත්තේ මුළු වර්ගඵලය පොකුණේ වර්ගඵලය මෙන් 7න් 22 ගුණයකි. හරි. ගෙවත්තේ වර්ගඵලය මට මෙන්න මේ වෙනවා කියලා පෙන්වන්න කියනවා. එතකොට මෙහෙමනේ. දැන් අපි පැහැදිලිව කියමුකෝ දැන් අපි හොයාගත්තා නේද 77න් 2යි කියලා කාගේ වර්ගඵලයේද? මේ තියෙන්නේ ආන් අර කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. මම සරලව එකක් අහන්නද වගේ. මම ඔය 77න් භාග සංඛ්‍යා කතාව චුට්ටක් පැත්තකින් තියන්නකෝ. මම කියනවා පොකුණේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 20යි කියලා. සෝරි වර්ග මීටර 20යි කියන්නකෝ. මම කියනවා පොකුණේ වර්ගඵලයෙන් 4 ගුණයක් තමයි ගෙවත්තේ වර්ගඵලය වෙන්නේ කියලා කියනවා. එහෙනම් මට කියන්න කොහොමද ගන්නෙ? පොකුණේ වර්ගඵලයේ වර්ග මීටර 20යි නම්. ඒ වගේ 4 ගුණයක් නම් ගෙවත්තේ වර්ගඵලය. ඔයා 20 4න් ගුණ කරන්න ඕනේ ගෙවත්තේ වර්ගඵලය ගන්න පුතේ. ඒ වගේ හිතලා කියන්න මට මෙන්න මේක. පොකුණේ වර්ගඵලයේ 2න් 77යි නම්. හරි. ඒ වගේ 7න් 22 ගුණයක් නම් මෙන්න මේ ගෙවත්තේ වර්ගඵලය සමරස්‍රාකාර ගෙවත්තේ මුළු වර්ගඵලය. එහෙනම් ඔයා මොකද කරන්නේ මේක 7න් 22න් ගුණ කරන්න ඕනේ. බලන්න 2 2 11යි. 7 1යි 7 11යි. 11 11න් ගුණ කරාම 121යි. එතකොට ඒකකයේ වර්ග මීටරනේ. හරි. ඔන්න ඒගොල්ලෝ කිව්වා වගේම උත්තරය ආවා. ඔන්න ඕක ගුණ කරන්න තියෙන. ඉතින් මේ තියෙන්නේ පොකුණේ වර්ගඵලය.
මේ තියෙන ඒගොල්ලෝ කියන තරම් ගුණයක් තියනවලු මේකේ. ඒ කියන්නේ 7න් 22 ගුණයක් කියලා. ඉතින් මට ඕනේ ගෙවත්තේ වර්ගඵලය 2න් 77 7න් 22න් ගුණ කරා. ගුණ කරාම ලැබෙනවා 121යි කියලා. පැහැදිලිද කිව්වද? තේරුණා සීන් එක. රයිට්. හරි. ඊළඟ ඔන්න එක හරි. ගෙවත්තේ වර්ගඵල සොයන්න ඔන්න දෙකත් හරි ඈ. තුනට යන්න. ක්‍රමිලකන් 3 කියනවා ළමයි ගෙවත්තේ පැත්තක දිග සොයන්න. ගෙවත්තේ පැත්තක දිග. දැන් ගෙවත්තේ පැත්තක දිග හරිනේ. දැන් ගෙවත්තේ මුළු වර්ගඵලය ලැබෙන්නේ 121යි වර්ග මීටර නම් සමාන දිගවල් දෙකක් වෙන්න එපා. අනිවාර්යෙන් ගෙවත්තේ තියෙනයි සමචතුරස්‍රාකාර හැඩයක් නේ කියන්නේ පුතා. එහෙනම් ඔයා කල්පනා කරලා බලන්න ඕනේ මීටරයට දාලා 121 නම් වර්ගඵලය ඒක 121 ලැබෙන්නේ සමාන ඉලක්කම් දෙකක් ගුණ වීමෙන් නම් මොකද්ද මේ සමාන ඉලක්කම් දෙක කරන්න ඕකට වර්ගමූල සංකල්පය දාන්න පුළුවන් නේ 121 ලැබෙන්නේ 11 වරක් 11න් දැන් මෙතනත් පැහැදිලි නෙමෙයි 11 11න් ගුණ කරාම 121 ආවේ එහෙනම් ඉතින් කතා දෙකක් නැහැ 11 11න් ගුණ කරාම නිසා එන්නේ ආයේ පැත්තක දිග පුතා මීටර කීයද 11යි පැහැදිලිද ඔන්න ගෙවත්තේ පැත්තක දිග මීටර 11යි ඊට පස්සේ කියනවා ගෙවත්තේ පරිමිතිය සොයන්න ගෙවත්තේ මොන මිතියද පරිමිතිය දැන් ගෙවත්තේ පරිමිතිය කියන්නේ ඕක නෙමෙයි මේ වටේදී අපි පරිමිතිය කිව්වම හැමතිස්සෙම ඔලුවට දාගන්න ඇතුළත දිගවල් නැහැ ඔව් පිටත තියෙන දිගවල් වල එකතුව ගන්න. එතකොට 11යි නම් පාදය 11 ඒවා 4ක්. එහෙනම් රොමිලක්කන් 4 11යි මීටර ගුණ කිරීම 4. එතකොට කියන්නේ 44යි මීටර පුතේ. පැහැදිලිද සීන් එක? ඔන්න ගෙවත්තේ පරිමිතිය සොයන්න. පරිමිතිය කියන්නේ වටේ දිගවල වල එකතුවනේ. ඔන්න ගත්ත වටේ දිග. ගෙවත්තේ පරිමිතිය පැහැදිලිව තේරුම් ගන්න. හරි. හරි. ඔන්න ඒකත් හරි. අවසාන ප්‍රශ්නේ. ඕකත් අපි කලින් කතා කරපු දෙයක්. දැන් මේ ඔක්කොම උගන්වපු දේවල් තමයි දිගට දිගට යන. දැන් ඔයාට පුළුවන් තනියම ගානක් හදන්න. හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕන පුතේ. අද ඉඳන් පරිමිතිය වර්ගඵලයේ මේ සති ලබන සතිය වෙනකම් ප්‍රැක්ටිස් කරන්න. ඉවරයි නේද? හරි. මම බලන්න පොකුණේ මායිමේ වක්‍රධාරයේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා එම දෙකෙළවරෙහිද මල් පෝච්චි බැගින් පිහිටන පරිදි 0.5 මීටර පරතරයෙන් යුතුව මල් පෝච්චි තැබීම සඳහා අවශ්‍ය මල් පෝච්චි ගණන සොයන්න මේ සඳහා දිග මනින්නේ වක්‍රධාරය ඔස්සේ පමණි කියලා කියන. ඔසේ කියලා කියන. හරි මොකද කියන්නේ? පොකුණේ මායිමේ වක්‍රධාරයේ එක් කෙළවරක. ඒ කියන්නේ ඔය කියන්නේ ඡාප කොටස වටාන කියන්නේ වක්‍රධාරය කියන්නේ. එතකොට මෙන්න මේ කියන වක්‍රධාරය කියන්නේ මෙන්න මේ වෙච්චාවේ පොකුණ කියන්නේ මේ වක්‍රධාරයේ මල් පෝච්චි තියනවලු තියන්නේ මෙන්න මේ මල් පෝච්චි. එතකොට මල් පෝච්චි දෙකක් අතර පරතරය 0.5 මීටර කියලා කියන්නේ. පැහැදිලිද? ඔයා මොනවා කරන්නද? අපි දන්නවනේ ආරම්භ කරන තැනින් නැතුව වෙන තැනකින් අවසන් වෙනවා නම් අනිවාර්යෙන් එකක් මොනවා කළ යුතුයි දෙකතු කළ යුතුයි. ඔය කතාව ඔළුවේ තියාගන්න. මම පැහැදිලිව කියවන ඔය තියරිය. ඔයා මොනවා කරන්නත් මෙන්න මේ පොකුණේ ඡාපතික හොයා ගන්න ඕනේ. දැන් කොහොමද පොකුණක ඡාපතික කියන්නේ කේන්ද්‍රිකන්න එක ඡාපතික හොයාගන්නේ කොහොමද බලා ගන්න. පුතේ සූත්‍රයේ තමයි කේන්ද්‍රිකන්න එක ඡාපතික හොයන 2πr වැඩි කිරීම 360න් කේන්ද්‍රිකණ්ඩේ කෝණේ අංශක 90යි පුතා රයිට් දැන් දෙක වැඩි කිරීම 5 කියන්නේ කීයද 7න් 22යි දැන් අරේ වෙනුවට දාන්නේ 7නේ දීලා තියෙන්නේ 7නේ හරි ඊට පස්සේ බලන්න 91යි 94යි එතකොට එන්නේ මෙතෙන්ට 4න් එකයි බලන්න අපි සුළු කරමු 7ට 7 කැපෙනවා දෙකේ ඒවා 1යි දෙකේ ඒවා කීයද පුතේ එතකොට මේ මෙතන කීය දෙන්නේ දෙකේ ඒවා 2යි අර දෙකේ ඒවා 1යි අය දෙකේ ඒවා 11යි එතකොට කීය දෙන්නේ මෙතෙන්ට 11යි කියලා එනවා එතකොට මේකේ ඡාප දෙක වෙන්නේ මීටර් 11ක් දිගයි පැහැදිලිද දැන් ඔයා මොකද කරන්නේ මෙන්න මේ 11 මීටර් 11ක් දිගයිනේ. ඔයා ඒක බෙදන්න ඕනේ අර අල්ලන දැන් මොනවද මේ මල් පෝච්චි දෙකක් අතර පරතරයෙන්. ඒ කියන්නේ 0.5න් බෙදන්න එපා. හරිද? බෙදන්න ඕනේ මීටර 0.5න් බෙදන්න. කණු දෙකක් අතර මල් පෝච්චි දෙකක් අතර පරතරය ඒ තියෙන මුළු දිගෙන් බෙදන්න ආරම්භ කර තැනින් නැතුව වෙන තැනින් අවසන් කරන නිසා එකක් එකතු කරන්න ඕනේ. පැහැදිලිද කිව්වද? හරි. දැන් මොකද වෙන්නේ මෙතන? ඔයා දශම සංඛ්‍යාවක් තියෙනකොට හොඳට අහගන්න මේ සුළු කිරීම ක්‍රම ටික දශම සංඛ්‍යාවක් හරේ තියෙනකොට හරේ දශම සංඛ්‍යාව ඉවත් කරන්න එතකොට බෙදන්න වෙන්නේ. නැත්නම් දශම සංඛ්‍යාවක් හරේ තියාගෙන බෙදන්න බෑන ළමයි අමාරුයි නේක. එහෙනම් ඔයා බලනවා දශම තිතෙන් පස්සේ තියෙන ඉලක්කම් ගන්න. තියෙන 0.5 එකයි තියෙන්නේ. එහෙනම් මට මේ අයින් කරගන්න 10න් ගුණ කරනවා. එතකොට 10න් ගුණ කරන්න හේතුව ඇයි? මෙතන දශම ස්ථානය එකයි තියෙන්නේ. දැන් ළමයි කන සර් ඇයි ඔයා 10න් ගුණ කරේ මේක? පුතේ 10න් ගුණ කරේ හේතුව යට දශමතිත තියාගෙන බෙදන්න කරදර නිසා දශමතිත අයින් කරගන්න ඕනේ. එතකොට මෙතන තියෙන දශමතිතෙන් පස්සේ ඉලක්කම් එකක් නිසා මම 10න් ගුණ කරා. දැන් ඔය රටාව අනුව දශමතිතෙන් පස්සේ ඉලක්කම් දෙකක් තිබ්බා කියන්නකො. එහෙනම් ගුණ කරන්නේ 100න්. 0.25 තිබ්බනම් 100න් ගුණ කරන්නේ. දශමතිතෙන් පස්සේ ඉලක්කම් 3ක් තිබ්බනම් 10න් ගුණ කරන්නේ. පැහැදිලිද කතාව රයිට්. එතකොට මේකත් ගුණ කරන්නේ 10න්. එතකොට බලන්න මේක හැමම තියාගන්න. ඒව ගුණ කරන්න යන්න එපා. ඒක වෙනමින් එකක්නේ. එතකොට යට එනවා 5. දැන් 0.5 10න් ගුණ කරගෙන දශම ස්ථානේ දකුණු පසරන 5 එන්නේ. මෙතන 110යි. ඒක එකතු වෙන්නේ මේක. දැන් 110යි 5න් බෙදන්න පුළුවන් නේ. ගේමක් නැහැනේ. 110යි 5න් බෙදන්න.
පස්වරක් දෙක 10යි 1යි පස්වරක් දෙක 10යි අන්න එනවා පුතේ 22යි කියලා. 22ට එකතු කරන්න එකක් අන්න මල් පෝච්චි කීයක් තියෙනවද? 23ක් තියෙනවා. පැහැදිලිද? ඔන්න ඕමයි කතාව එන්නේ. පැහැදිලිද? right. හරි නේද? එහෙනම් පැහැදිලිද? හරි. දැන් දවසේ ප්‍රශ්නේ මං කිව්වනේ ඔයාලට පැහැදිලිව දැන්. වැඩේ අපි අද පටන් ගත්තා කියන්නේ දිගටම වැඩේ වෙනවා. එතකොට ඔයාලට තියෙන දිගටම එන්න අපේ තියරි පන්ති තියෙනවනේ. තියරි පන්තිය සමගාමී වැඩේ කරා යන්න. මුල ඉඳන් වැඩේ අල්ලගෙන කාටර ළමයින්ට තියරි පැටලෙලා තියෙනවනේ. ඔන්න මුල ඉඳන් අල්ලගෙන වැඩේ කරා යන්න පුළුවන්. අපේ තියරි පන්ති ඔය ටිකට සම්බන්ධ වෙන්න ඕනේ. පැහැදිලිද කියන්නේ රයිට්. දැන් එතකොට මේ ආයෙත් අපි හම්බෙනවනේ දැන් කොහොම පැය අපි වැඩේ කරා යනවා මේක. පැහැදිලිද හරි? ඒතර මේ පැයට අදාළව දැන් ලබන සතිය වෙන්නේ මිනිතේ. දැන් මිනිතේනේ පටන් ගත්තේ දැන් අපි මුලින්ම. ඒතර පරිමිතිය වර්ගඵල එක පාඩයක් ඉවරයි දැන්. ඔන්න ඒක හරි. දැන් මේක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඊට පස්සේ දැන් ඔන්න ඊළඟ දවසේ අපි කතා කරන්න යන්නේ මිනිතේම තවත් පැත්තක් නේ තියෙන විභාගයට එනවා පෘෂ්ඨ වර්ගඵලය හා පරිමාව. එතකොට ඒකෙන් පෘෂ්ඨ වර්ගඵල වෙනවා පරිමාව වෙනවා. දැන් අපිට ඕක ලඝු ගණකත් අවශ්‍ය වෙනවා ළමයි ටිකක්. පැහැදිලිද කියන්නේ? එතකොට ලඝු ගණකත් පොඩ්ඩක් මෙයා කරගෙන යන් ලඝු ගණක හොඳට බලා ගන්න. පැහැදිලිද? හරිද? අපි කරගෙන යන් ඒ ටික. එතකොට ලඝු ගණක පාඩමේ ඍජු බලපෑමක් නැහැ පරිමාවට පොඩි සුළු බලපෑමක් තියෙනවා අන්තිම සුළු කිරීම තියෙන ලඝු ගණක වලින්. හැබැයි පරිමාව සම්බන්ධව අවබෝධ ටික පැහැදිලි කරගමු අපි ඊළඟ දවසේ. හරිද? එහෙනම් අපි පරිමාව සම්බන්ධ ඊළඟ දවසේ තමෙමු ළමයි මේ වැඩේට ඔයාලගේ යාළුවෝ දැනුවත් කරන්න ඕනේ. ඔයාලගේ යාළුවෝ එකතු කරන්න ඕනේ. මොකද මේ වැඩේ අපි අදින් හෙටින් නවතින්නවත් මේ ප්‍රමාණයෙන් නවතින්නවත් මේ පටන් ගත්තේ මේ ඉස්සරහට යන්න ඕන අපි වැඩේ. ඒ නිසා ඔයාලගේ මේ පාර ඕලෙල් ඉන්න හැම යාළුවෙක්ම අපේ වැඩේට සම්බන්ධ කරගන්න. ඔයාලට අද දැනුණා නම් යම් දෙයක් ඒක යාළුවටත් දැනෙන විදිහට සලස්වන්න වැඩේ. පැහැදිලිද? ඒ නිසා පුතේ එහෙනම් හැමෝම දැනුවත් කිරීම කරන ගම එහෙනම් ඊළඟ දවසේ තම්බේ මම ගෲප් එකට දාන්න අපේ ගෲප් එකේ ඉන්න ඕගොල්ලෝ එහෙනම් තෙරුවන් සරණයි ආයිබෝවන් හැමෝටම